හරි. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ආදරණීය දුවේ පුතේ ඔයගොල්ලෝ හැමෝටම ඔයාලා හැම කෙනෙක්ම ඉතාමත් ආදරයෙන් අපි පිළිගන්නවා 2027 උසස් පෙළ ඉතිහාසයේ ඔයගොල්ලන්ගේ තියරි ක්ලාස් එකත් එක්ක තමයි මේ වෙලාවේ ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ. අපේ කොල්ල කෙල්ලෝ ටික චුටි මැසේජ් එකක් දාන්න පුතේ අපේ chat එකට මාව පැහැදිලිව ඔයගොල්ලන්ට ඇහෙනවද සහ පේනවද කියලා පොඩි මැසේජ් එකක් දාන්න ඉක්මනින්. හරි. ප්‍රශ්නයක් නෑ නේද? හරි. පුතේ දැන් අපි ඔයාලගේ 2027 තියරි ක්ලාස් එකේ ළමයි අපි මේ වෙනකොට ලංකා සහ ඉන්දිය ඉතිහාසය පාඩම් වලින් අපි 12 ශ්‍රේණියට අදාළ පාඩම් රැසක් මේ වෙනකොට අපි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. අපි ලංකා ඉතිහාසය ගත්තොත් ලංකා ඉතිහාසයේ පාඩම් අපි 5ක් සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙනවා. ඒ වගේම ඉන්දිය ඉතිහාසයේ පාඩම් 4ක් අපි මේ වෙනකොට තියරි ක්ලාස් එකේදී අවසන් කරලා තියෙනවා. එතකොට අද අපි ඔයගොල්ලොත් එක්ක ලෑස්ති වෙන්නේ පුතේ ඔයාලගේ 12 වසරට අදාළව හම්බෙන ලංකා ඉතිහාසය අවසන් පාඩම වෙන නැත්නම් ලංකා ඉතිහාසයේ සිලබස් එකේ 6 වෙනි පාඩම වෙන පශ්චාත් පොළොන්නරු යුගය නැත්නම් අපි කියන රාජධානි පාඩම සාකච්ඡා කරන්න තමයි මම අද දවසේ ඔයගොල්ලොත් එක්ක කටයුතු කරන්නේ. ඒ වගේම ළමයි මේ සතියේ සෙනසුරාදා උදේ 8:00ට ඔයගොල්ලන්ගේ ඉන්දිය ඉතිහාසය තියරි ක්ලාස් එක තියෙනවා. එදාට අපි ඔයගොල්ලොත් එක්ක ඉන්දිය ඉතිහාසය 5 වෙනි පාඩම වෙන සොළොස් මහා ජනපද කියන පාඩම කතා කරන්න පටන් ගන්නවා. හරි සෙනසුරාදා උදේ 8:30ට. හරි. ඉතින් අපි දැන් මේ වෙනකොට පුතේ ඔයාලත් එක්ක අපි සම්පූර්ණයෙන්ම කතා කරලා තියෙනවා රජරට ශිෂ්ටාචාරය කියන පාඩම. ඒ පාඩම හොඳට බලා ගන්න. මොකද ඔය රජරට ශිෂ්ටාචාරය කියන පාඩමෙන් ඔයාලට ළමයි A level exam එකට අනිවාර්යයෙන්ම ප්‍රශ්න දෙකක් එනවා. හරිද? A level exam එකට අනිවාර්යයෙන්ම ප්‍රශ්න දෙකක් එනවා රජරට ශිෂ්ටාචාරය කියන පාඩමෙන්. ඒ නිසා මේ පාඩම හොඳට බලා ගන්න. අපි අනුරාධපුර යුගයත් පොළොන්නරු යුගයත් කියන යුග දෙකම මේ වෙනකොට මේ පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා. හරි. දැන් අපි අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ පශ්චාත් පොළොන්නරු යුගය කියන පාඩම. අපේ ක්ලාස් එකට ජුලි මාසයේ සම්බන්ධ වෙලා හිටපු දරුවන්ට අපි මේ පාඩමට අදාළ සම්පූර්ණ පාඩම් කරගන්න ඕන කරන තියරි ටියුට් එකක් අපි දාලා තියෙනවා. ඒ වගේම අද දවසේ අපේ ක්ලාස් එකේ ඉගැන්වීම යන අතරතුර ඔයගොල්ලන්ට මේ කතා කරන ඒ වගේ පොඩි ෂෝට් නෝට් එකකුත් අපි ලබා දෙන්න කටයුතු කරනවා. හරි. එහෙනම් අපි පාඩම පැත්තට යමු. හරි. දැන් මේ 6 වෙනි පාඩම වෙන පශ්චාත් පොළොන්නරු යුගය කියන පාඩමේදී ළමයි අපි ප්‍රධාන වශයෙන්ම ළමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ලංකාවේ හම්බෙන රාජධානි කිහිපයක් පිළිබඳව තමයි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි ලංකාවේ අපිට හම්බෙන රාජධානි කිහිපයක් ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පාඩමේදී අපි කතා කරනවා ළමයි ඔයාලත් එක්ක දඹදෙණිය රාජධානිය ගැන. දඹදෙණිය කියන රාජධානිය ගැන කතා කරනවා. ඊළඟට කතා කරනවා ළමයි යාපහුව රාජධානිය ගැන. දඹදෙණිය රාජධානිය ඊළඟට යාපහුව රාජධානිය ඊළඟට අපි කතා කරනවා කුරුණෑගල රාජධානිය ගැන. කුරුණෑගල රාජධානිය ගැන. ඊළඟට අපි කතා කරනවා ඔයාලත් එක්ක ගම්පොළ රාජධානිය ගැන. ගම්පොළ රාජධානිය ගැන. ඊළඟට කතා කරනවා ළමයි අපි ඔයාලත් එක්ක කෝට්ටේ රාජධානිය ගැන. කෝට්ටේ රාජධානිය ගැන. ඊළඟට අපි කතා කරනවා සීතාවක කියන රාජධානිය සහ යාපනය කියන රාජධානිය පිළිබඳවත් මේ පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අර රජරට ශිෂ්ටාචාරයෙන් පස්සේ නැත්නම් අපි කියන පොළොන්නරුව බිඳ වැටීමෙන් පස්සේ
ලංකාවේ නිර්මාණය වුණ තවත් සුවිශේෂී රාජධානි කිහිපයක් ගැන තමයි අපි මේ 6 වෙනි පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ රාජධානිවල හිටපු සමහර වැදගත් පාලකයෝ මේ රාජධානිවල සිදුවෙච්ච වැදගත් සිදුවීම් ගැන මේ පාඩමේදී අපි කතා කරනවා. හරිද? ඒතර මෙන්න මේ කියන රාජධානි පිළිබඳව තමයි පශ්චාත් පොළොන්නරු යුගයේ කියන 6 වෙනි පාඩමේදී අපි කතා කරන්නේ. හරි. දැන් මේ පාඩමේදී අපි ඔයාලත් එක්ක රාජධානි කිහිපයක් පිළිබඳව කතා කරනවා කිව්වනේ. මෙන්න මේ රාජධානි පිළිබඳව කතා කරන්න කලින් ලංකාව ඇතුලේ මේ පශ්චාත් පොළොන්නරු යුගය කියන අවධිය නිර්මාණය වුණේ කොහොමද? ඒක හැදුනේ කොහොමද කියන එක ගැන අපිට ඉස්සෙල්ලාම අවබෝධයක් ගන්න වෙනවා. මොකද මේ පශ්චාත් පොළොන්නරු යුගයේ හැදුන විදිහ ගැන දන්නේ නැතුව අපිට මේ දඹදෙණි යාපව්ව කුරුණෑගල ගම්පොළ කෝට්ටේ කියන රාජධානි ගැන කතා කරන්න බෑ ළමයි. කතා කරලා අපිට තේරුමක් නැහැ. ඒකේ වැඩක් වෙන්නේ නැහැ. හරි. ඒ නිසා අපිට ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා මේ රාජධානිවල ආරම්භය නැත්නම් මේ පශ්චාත් පොළොන්නරු යුගයේ ආරම්භය කොහොමද සිද්ධ වුණේ කියන එක ගැන පොඩක් අවබෝධයක් ලබා ගන්න. හරි. දැන් අපි මේ කතාව මෙන්න මෙතනින් පටන් ගමුකෝ ළමයි. දැන් අපි දන්නවා ලංකාවේ පළවෙනිම රාජධානි දෙක තමයි අනුරාධපුරය සහ පොළොන්නරුව කියන රාජධානි දෙක. හරි ලංකාවේ පළවෙනිම රාජධානි දෙක තමයි අනුරාධපුරය සහ පොළොන්නරුව කියන රාජධානි දෙක. ඔය දෙකනේ ලංකාවේ පළවෙනිම රාජධානි දෙක. එතකොට ඔය අනුරාධපුරය සහ පොළොන්නරුව කියන රාජධානි දෙක අපි පොදුවේ හඳුන්වනවා ලංකාවේ රජරට ශිෂ්ටාචාරය කියලා. නේ අනුරාධපුරය සහ පොළොන්නරුව කියන රාජධානි දෙක අපි පොදුවේ හඳුන්වනවා ළමයි රජරට ශිෂ්ටාචාරය කියලා. දැන් අපි ඔයගොල්ලොත් එක අවසානෙටම කතා කරේ ළමයි පොළොන්නරුව රාජධානිය ගැනනේ. එතකොට අපි අන්තිමටම ඔයගොල්ලොත් එක්ක කතා කරා පොළොන්නරු රාජධානියේ පරිහානිය සහ බිඳවැටීම ගැන. පොළොන්නරුව රාජධානියේ පරිහානිය සහ බිඳවැටීම ගැන කතා කරා. දැන් පොළොන්නරු රාජධානිය තුල සිද්ධ වෙච්ච එක එක හේතු කාරණා එක එක සාධක මේ පොළොන්නරු රාජධානියේ පරිහානියට එහෙමත් නැත්නම් බිඳවැටීමට හේතු වුණානේ ළමයි. හැබැයි අපි ඉගෙන ගත්ත මතක ඇති පොළොන්නරුව කියන රාජධානිය සම්පූර්ණයෙන්ම අවසන් වෙන්නේ මේ පොළොන්නරුවට එල්ල වෙච්ච එක ආක්‍රමණයක් නිසා. කාගේ ආක්‍රමණය නිසාද ළමයි පොළොන්නරුව රාජධානිය සම්පූර්ණයෙන්ම අවසන් වෙලා ගියේ? සම්පූර්ණයෙන්ම බිඳ වැටුනේ කාගේ ආක්‍රමණය නිසාද? කාලිංග මාගගේ ආක්‍රමණය නිසානේ. වර්ෂ 1215 දී පොළොන්නරුවට එල්ල වුණ කාලිංග මාගගේ ආක්‍රමණය නිසා තමයි පොළොන්නරුව රාජධානිය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා අවසන් වෙලා ගියේ. එතකොට ළමයි මෙන්න මේ පොළොන්නරුවට එල්ල වෙච්ච කාලිංග මාගගේ ආක්‍රමණය නිසා ලංකාවේ මෙන්න මේ රජරට ප්‍රදේශයේ හිටපු හරි ඒ කියන්නේ ලංකාවේ මෙන්න මේ උතුරු කොටසේ ජීවත් වෙච්ච මිනිස්සු බහුතරයක් මේ රජරට ප්‍රදේශය අතෑරලා දාන්න තීරණය කරා. ඒකට හේතුව තමයි මේ කාලිංග මාගගේ ආක්‍රමණයත් එක්ක කාලිංග මාග පොළොන්නරුව ඇතුළු මේ ලංකාවේ රජරට ප්‍රදේශයේ ළමයි සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. සාමාන්‍ය මිනිස්සෙක්ට ජීවත් වෙන්න බැරි තරමටම කාලිංග මාග පොළොන්නරුව විනාශ කරලා දැම්මා. ඒ නිසා මෙන්න මේ ලංකාවේ රජරට ප්‍රදේශවල හිටපු මිනිස්සු ඊළඟට විවිධ ප්‍රභූ නායකයෝ හරි රදලයෝ ප්‍රභූවරු භික්ෂූන් වහන්සේලා මේ වගේ ගොඩක් කට්ටිය මෙන්න මේ කියන රජරට ප්‍රදේශය අතහැරලා
ලංකාවේ නිරිත දිග පැත්තට ලංකාවේ මලය කඳුකරයට සහ ලංකාවේ රුහුණු දේශයට ඒගොල්ලෝ සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. රජරට අතහැරලා රජරට ජීවත් වෙන්න බැරි නිසා මේ ප්‍රදේශවල හිටපු මිනිස්සු ලංකාවේ වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. ඒ විදිහට ඒගොල්ලෝ ලංකාවේ වෙනත් පැතිවලට ගිහිල්ලා ඒගොල්ලෝ මොකද කරේ? මේ ලංකාවේ තැන් කිහිපයක කාලිංග මාගට විරුද්ධව ආරක්ෂිත බලකොටු කිහිපයක් නිර්මාණය කරගන්න කටයුතු කරා. කාලිංග මාගගෙන් බේරිලා ජීවත් වෙන්න මේ එක ප්‍රදේශවලට ගියපු මිනිස්සු ආරක්ෂිත බලකොටු කිහිපයක් හදාගන්න කටයුතු කරා. එතකොට මේ ලංකාවේ පශ්චාත් පොළොන්නරු කියන අවධිය නැත්තම් අපි මේ කතා කරන පශ්චාත් පොළොන්නරු යුගය හැදෙන්න බලපාපු ප්‍රධානතම හේතුව තමයි 1215 දී පොළොන්නරුවට එල්ල වෙච්ච කාලිංග මාගගේ ආක්‍රමණය. කාලිංග මාගගේ ආක්‍රමණය නිසා තමයි මේ රජරට පැතිවල හිටපු මිනිස්සු ඒ ප්‍රදේශ ටික අතෑරලා ලංකාවේ වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වුණේ. ඒ විදිහට මිනිස්සු වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමත් එක්ක තමයි ලංකාව ඇතුලේ අපි අර කලින් සඳහන් කරපු මෙන්න මෙවැනි රාජධානි කිහිපයක් ලංකාවේ නිර්මාණය වෙන ලංකාව තුල බිහි වෙන්න අවශ්‍ය පසුබිම හැදුනේ. හරිද? එහෙනම් මතක තියාගන්න ළමයි ලංකාවේ මේ කියන පශ්චාත් පොළොන්නරු යුගයේ නිර්මාණය වෙන්න බලපාපු ප්‍රධානතම සාධකය තමයි මෙන්න මේ වර්ෂ 1215 දී ලංකාවට එල්ල වෙච්ච කාලිංග මාගගේ ආක්‍රමණය. හරි. හරි. දැන් අපි කියවනේ මේ කාලිංග මාගගේ ආක්‍රමණයත් එක්ක මේ ලංකාවේ එක පැතිවලට සංක්‍රමණය වෙච්ච එක පැතිවලට ගියපු මිනිස්සු කාලිංග මාගගෙන් බේරිලා ඉන්න ආරක්ෂිත බලකොටු කිහිපයක් හදාගත්තා කියලා. එතකොට ඒ විදිහට මේ ලංකා ඉතිහාසය අධ්‍යයනය කරනකොට ලංකා ඉතිහාසය හොයාගෙන යනකොට ළමයි අපිට හම්බ වෙනවා ඒ විදිහට නිර්මාණය කරගත්ත ආරක්ෂිත බලකොටු කිහිපයක්. හරි, ඒ විදිහට නිර්මාණය කරගත්ත ආරක්ෂිත බලකොටු කිහිපයක් අපිට හම්බ වෙනවා. එකක් තමයි ළමයි දඹදෙණිය. හරි. ඒ විදිහට නිර්මාණය කරගත්ත එක ආරක්ෂිත බලකොටුවක් තමයි දඹදෙණිය. දඹදෙණිය. ඊළඟට ඒ විදිහට නිර්මාණය කරගත්ත තවත් එක ආරක්ෂිත බලකොටුවක් තමයි සුබපබ්බතය. සුබපබ්බතය නැත්තම් මේකට තව නමක් කියනවා ළමයි. දන්නවද සුබපබ්බතයට කියන අනිත් නම මොකක්ද කියලා? යාපහුවද සර්? අන්න හරි. සුබපබ්බතේ එහෙම නැත්තම් යාපහුවත් මේ විදිහට ආරක්ෂිත බලකොටුවක් විදිහට නිර්මාණය කරගන්න. හරිද ළමයි? ඊළඟට තවත් මේ විදිහට නිර්මාණය කරගත්ත ආරක්ෂිත බලකොටුවක් තමයි මිනිපේ ගන්දෙනි පර්වතය. හරි, තවත් මේ විදිහට නිර්මාණය කරගත්ත ආරක්ෂිත බලකොටුවක් තමයි මිනිපේ ගන්දෙනි පර්වතය. ගන්දෙනි පර්වතය. ඊළඟට මේ කාලේ අපිට හම්බෙන තවත් එක ආරක්ෂිත බලකොටුවක් තමයි ගෝවින්ද මලය. නැත්නම් ගෝවින්ද හෙළ කියලාත් කියන ගෝවින්ද හෙළ නැත්නම් ගෝවින්ද මලය. එතන මෙන්න මේ විදිහට අර කාලිංග මාගට බයේ රජරට අතහැරලා ආපු මිනිස්සු කාලිංග මාගගෙන් ආරක්ෂා වෙලා ජීවත් වෙන්න මෙන්න මේ විදිහට ආරක්ෂිත බලකොටු කිහිපයක් ලංකාවේ පශ්චාත් පොළොන්නරු අවධිය පටන් ගන්න අවධියේදී පටන් ගන්නම කාලෙදී හදාගෙන තිබුණා. ඒ තමයි දඹදෙණිය, සුබපබ්බතේ එහෙම නැත්නම් යාපව්ව, මිනිපේ ගන්දෙනි පර්වතය සහ ගෝවින්ද හෙළ. හරි.
ওই විදිහට ආරක්ෂිත බලකොටු කිහිපයක් පිහිටවාගෙන තිබුණා. හරි. මම දැන් චුට්ටක් ඔයගොල්ලෝ සමහර විට මේ තැන් දැකලත් ඇති දැකලා නැතුවත් ඇති. මම චුට්ටක් ඔයගොල්ලන්ට මේ Google එකෙන්ම අරගෙන හරි මේ වෙලාවෙම අපි පොඩක් Google එකේ සර්ච් කරලා බලමු මේ ස්ථාන කොහොමද අපිට වර්තමානයේ දකින්න ලැබෙන්නේ කියලා. දැන් බලන්න මෙතන ඉන්නවනම් මට කියන්න මේ ස්ථාන හතරෙන් එකක් හරි ඔයා දැකලා තියෙන තැනක් ඇත්තටම සියසින් S2 දැකලා තියෙන තැනක් තියනවද මේ ස්ථාන හතරෙන්? මේ ස්ථාන හතරෙන් එකක් හරි ඔයා දැකලා තියෙනවද හරියට? යාපහුවට ගිහිල්ලා තියෙනවා සර්. යාපහුවට ගිහින් තියනවා නේ බොහොම හොඳයි. එච්චරද? අනිත් කට්ටිය මේ හතරෙන් එකක්වත් දැකලා නැහැ? නෑනේ. හරි. එහෙනම් අපි පොඩ්ඩක් බලමුකෝ ළමයි පොඩ්ඩක් Google එක සර්ච් කරලා. හරි. අපි මේ වෙලාවම ඔයගොල්ලොත් එක්කම පොඩ්ඩක් අපි Google එක සර්ච් කරලා බලමුකෝ මේ අපිට මේ ස්ථානවල පැහැදිලි ඡායාරූප ටිකක් අපිට දකින්න ලැබෙනවද කියලා නේ. හරි. හරි. ළමයි චුට්ටක් බලන්නකෝ මේ. හරි. දැන් මේ ස්ථාන ටික මම ඔයගොල්ලන්ට පෙන්නන අපිට සමහර මිනිපේ ගන්දෙනි පර්වතේ නම් බලන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඒකේ ඡායාරූප තියේද දන්නේ නැහැ. නමුත් අනිත් ඒ වගේ තියේ බොහෝ දුරට. දැන් මම මේ පෙන්නන්න යන ස්ථාන ටිකේ හරිද? මම මේ පෙන්නන්න කලින් ඔයගොල්ලන්ට කියන්නේ මේ ස්ථාන හතරේම ළමයි අපිට දකින්න ලැබෙන එක පොදු ලක්ෂණයක්. හරිද? මේ ස්ථාන හතරෙම අපිට දකින්න ලැබෙනවා ළමයි එක පොදු ලක්ෂණයක්. හරිද? ඒක මොකක්ද කියලා මම ඔයගොල්ලන්ට හොයන්න අවස්ථාව දෙනවා. හරි මම මේ ඡායාරූප ටික පෙන්නනකොට ඔයගොල්ලෝ බලන්න මේ තැන් හතරෙම අපිට එක විදිහේ දේවල් ටිකක් එක විදිහේ දෙයක් අපිට බලා ගන්න පුළුවන්. ඒ මොකක්ද කියන එක මට කියන්න මේ පින්තූර ටික පෙන්නුවාට පස්සේ පොඩක් ඒ නිසා අවධානයෙන් මේ ඡායාරූප ටික බලන්න. හරිද? හරි. පුතේ මේ තියෙන්නේ මේ දඹදෙනිය. හරි මේ තියෙන ළමයි දඹදෙනිය. මේ තියෙන්නේ දඹදෙනිය ආරක්ෂිත මධ්‍යස්ථානයේ. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ පේනා නේද මේක? හරි. ඔයගොල්ලන්ට පේන ඇති මේ පඩිපෙළක් දිගේ ඔහොම උඩට නැගගෙන යන්න ඕනේ මේ දඹදෙනිය ආරක්ෂිත මධ්‍යස්ථානයට. හරි ආරක්ෂිත බලකොටුවට. එතකොට මේක බලකොටුවක් විදිහට තමයි හදලා තියෙන්නේ. ආරක්ෂිත බලකොටුවක් විදිහට. මේව සෑහෙන උඩට නැගගෙන ගියාට පස්සේ තමයි අපිට මේ ආරක්ෂිත මධ්‍යස්ථානයට නැත්තම් මේ දඹදෙනිය පර්වතයට අපිට යන්න හැකියාව ලැබෙන්නේ. හරි. ඉතින් මේ තමයි දඹදෙනිය. හරි මේක කුරුණෑගල දිස්ත්‍රික්කය තුල තමයි පිහිටලා තියෙන්නේ දඹදෙනිය. හරි. ඔය මේ තියෙන්නේ තවත් ඒකේ ඡායාරූප කිහිපයක්. හරි. තියෙන දඹදෙනිය. හරි. ඊළඟට අපිට හම්බෙන තැන තමයි ළමයි යාපහුව. හරි. මෙන්න තියෙනවා යාපහුව. හරි. මේක නම් ගොඩක් අය ඔයගොල්ලෝ දැකලාත් ඇති. මේ තියෙන යාපහුව ළමයි. හරි. මේ තියෙන යාපහුව. හරි. මේකෙත් මේ තියෙන යාපහුව පර්වතය නැත්තම් අපි කියන සුබ පබ්බතේ තමයි මේ තියෙන්නේ ළමයි. හරි. ඉතින් මෙතන පඩි පෙලෙන් නැගගෙන ඔහොම සෑහෙන උඩකට යන්න ඕනි
සුබපබ්බතේ බලන්න. නැත්නම් යාපහුව ආරක්ෂිත බලකොටුව බලන්න. මේ විදිහට සෑහෙන උඩකට නැගගෙන යන්න ඕනේ. එතකොට තමයි අපිට යාපහුව පර්වතය හම්බ වෙන්නේ. හරිද? ඒ ඔන්න තියෙනවා යාපහුව. හරි ඉස්සල්ලා අපි පෙන්වුවේ දඹදෙනිය. දැන් මේ තියෙන යාපහුව. හරි. ඊට පස්සේ අපි බලමු සමහරවිට අපිට මිනිපේ ගන්දෙනි පර්වතය නම් ළමයි අන්නම් ලොකුවට හිතන්නේ නැහැ ඒක අපිට ඡායාරූප තියේද කියලා. නමුත් බලමු. හරි. ඔව් ඒකේනම් අපිට ඡායාරූප නැහැ. ඒකේනම් ළමයි අපිට ඡායාරූපයක් දකින්න ලැබෙන්නේ නැහැ. හරිද? මොකද එතන ඇත්තටම හේතුව තමයි අපි කියන ඔය මිනිපේ ගන්දෙනි පර්වතය කියන ස්ථානයේ ළමයි වර්තමානයේ වෙනකොට අපිට පුරාවිද්‍යා සාක්ෂි සාධක එහෙම හම්බ වෙන්නේ නැතිම තරම්. ඒ නිසා මේ පොඩක් ඒ ස්ථානයේ නම් ඇත්තටම අපිට ඡායාරූපයක් දක්නට ලැබෙන්නේ නැහැ. හරි. නමුත් මේ ඔයගොල්ලන්ට පොඩි පොඩි පින්තූර ටිකක් පේන ඇති මේ තියෙන්නේ ඔය අර වසඹ රජතුමා විසින් හදපු මිනිපේ අමුණ සහ ඇල තමයි මෙතන තියෙන්නේ. මේකේ පැරණි ඡායාරූපයක් තියෙන මේ තියෙන ඔය මෙන්න මේක. මේ ඡායාරූපේ බලන්නකෝ. හරි. මේක තමයි ඔය මිනිපේ පැරණි වසඹ රජතුමා විසින් හදපු මිනිපේ අමුණ තමයි මේ තියෙන්නේ මෙතන. හරිද? හරි. අපිට ඉතින් මේ වැඩේ කියන්නේ ගන්ධෙනි පර්වතයේ ඡායාරූපයක් නෑ. හරි. ඊළඟට අපි බලමු ගෝවින්ද මලේ. මේක නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හරි. හරි. මේ තියෙන ළමයි අර ගෝවින්ද මලය නැත්තම් ගෝවින්ද හෙළ කියන එක පේනදී මේකත් විශාල පර්වතයක් මුදුනේ මේ තියෙන ගෝවින්ද හෙළ. හරි. මේ තියෙන ගෝවින්ද හෙළ මේ ඡායාරූප සියල්ලම ගෝවින්ද හෙළ අපිට දකින්න ලැබෙන ඡායාරූප. මේක තියෙන ළමයි ලංකාවේ මේ වර්තමාන දැන් අපි ගත්තොත් අර යාපහුව සහ දඹදෙනිය කියන ස්ථාන දෙකම අපිට දකින්න ලැබෙන වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික්කය තුල. දැන් මිනිපේ ගන්ධෙනි පර්වත එහෙම ළමයි අපිට හම්බ වෙන්නේ මධ්‍යම කඳුකරය තුල. අපි කියන්නේ මහනුවර දිස්ත්‍රික්කය කියලා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතුලේ. ගෝවින්ද මලය නැත්තම් ගෝවින්ද හෙළ ළමයි අපිට දකින්න ලැබෙන්නේ ඇත්තටම ඒක ඔය ලංකාවේ වර්තමාන ඌව පළාතත් ඒ වගේම නැගෙනහිර පළාතත් වෙන වෙන සීමාවේ වගේ තමයි ඔය ගෝවින්ද හෙළ අපිට දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ අතීතයේ ගත්තොත් අතීත රුහුණු දේශයට වෙන්නට තමයි ගෝවින්ද හෙළ තිබුණේ. හරි. ඒතර ඔය ටික තමයි අපිට මේ කියන අර පොළොන්නරුවේ කාලිංග මාර්ගගේ ආක්‍රමණයෙන් පස්සේ ලංකාවේ විවිධ ප්‍රදේශවලට ව්‍යාප්ත වෙච්ච මිනිස්සු හදාගත්ත ආරක්ෂිත මධ්‍යස්ථාන විදිහට දකින්න ලැබෙන්නේ. හරිද? හරි. දැන් අපිට හතරම බලන්න බැරි වුණා. නමුත් අපි තුනක් දැක්ක. එකක් තමයි අපි දැක්කා යාපහුව, ඊට පස්සේ දඹදෙනිය සහ ගෝවින්ද හෙළ නැත්තම් ගෝවින්ද මලය. හරි. දැන් ওই ස්ථාන තුනක් දැක්කන ඒගොල්ලෝ හතරවෙනි එකත් ඔය වගේම තමයි. මේ ස්ථාන තුන දැක්කාම මේ තුනේම මොකක්ද තිබිච්ච පොදු ලක්ෂණය ළමයි? මේ තුනේම එක හා සමාන භාවයක් තිබුණා. මොකක්ද? ඔයගොල්ලන් හිතන විදිහට. මොකක්ද පුතේ අපිට සාමාන්‍යයෙන් බැලූ බැල්මටම මෙවවා ඉදි වෙලා තිබුණේ මොකක් ආශ්‍රිතවද මොකක් වගේ දෙයක් කේන්ද්‍ර කරගෙනද මේවා හදලා තිබුණේ? උස කඳු ප්‍රදේශ වගේ සර්. අන්න හරි. විශාල ප්‍රමාණයේ නේද? දකින්න ලැබෙන මූලිකම දේ තමයි මේ ස්ථාන තුනම සහ අපි නොදකපු ගෝවින්ද මේ මිනිපේ ගන්ධෙනි පර්වතයත් ළමයි
විශාල කළුගල් පර්වත මුල් කරගෙන තමයි මේ ආරක්ෂිත බලකොටු හදලා තියෙන්නේ. හරි. දැන් දඹදෙණිය ගත්තාම විශාල කළුගලක් උඩ තමයි මේ දඹදෙණි ආරක්ෂිත බලකොටුව නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟ යාපව්ව ගත්තාමත් ළමයි යාපව්වත් සෑහෙන උස ආරක්ෂිත කළුගල් පර්වතයක් මුදුනේ තමයි හදලා තියෙන්නේ. ඊළඟ ගෝවින්ද හෙලත් එහෙමයි. ගෝවින්ද හෙලත් පේන ඇති මේ සෑහෙන උස කඳු වැටියක් ලේසියෙන් මිනිස්සෙකුට යන්න අමාරු තැනක් මේක. මෙතන තමයි ගෝවින්ද හෙල කියන ආරක්ෂිත මධ්‍යස්ථානය හදලා තිබුණේ. ඒතර මේ සියල්ලම ළමයි මේ අපි කියන අර කළුගල් පර්වත මුල් කරගෙන තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ ළමයි. ඒ විදිහට මේ දේවල් නිර්මාණය කරන්න ප්‍රධානතම හේතුව තමයි මේව හැදුවේ ළමයි ආරක්ෂිත බලකොටු විදිහට. හරි. කාලිංග මාගගෙන් බේරිලා ජීවත් වෙන්න ආරක්ෂිත බලකොටු විදිහට තමයි මේව නිර්මාණය කරලා තිබුණේ. එතකොට ආරක්ෂිත බලකොටුවක් වුණාම ඒ ආරක්ෂිත බලකොටුව ඇතුළට කාටවත් ලේසියෙන් එන්න බැරි වෙන විදිහට තමයි මේව හදන්නේ. නේ? කාට හරි කෙනෙක්ට ලේසියෙන් මේකට එන්න පුළුවන් නම් සහ මේකෙන් පිට වෙලා යන්න පුළුවන් නම් ඒකේ කිසිම ආරක්ෂිතභාවයක් නැහැ ළමයි. ඒ නිසා තමයි මේ විදිහේ කාටවත් ලේසියෙන් යන්නත් බැරි එන්නත් බැරි ආරක්ෂිත බලකොටු ගණනාවක් මේ කළුගල් පර්වත මුල් කරගෙන හදලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට ওই ආරක්ෂිත බලකොටු ගැන කියනකොට මේ ස්ථානවලට කලින් අපිට ගොඩාක් මතක් වෙන සහ වැඩිපුර කට්ටිය යනම තැනක් තියෙනවා. ඒක මේ යුගයේදී නෙමෙයි නිර්මාණය වෙන්නේ. අනුරාධපුර යුගයේදී මොකද්ද? මේ වගේම කළුගල් පර්වතයක් මුදුනේ හදලා තිබුණේ මොකද්ද? සීගිරියනේ. නේ? මේ කාලේ නෙමෙයි හැදෙන්නේ. ඒක හැදෙන්නේ අනුරාධපුර යුගයේදී. නමුත් ඒකත් ඒ වගේ තමයි. ඒකත් ආරක්ෂිත බලකොටුවක් විදිහටනේ සීගිරි කළුගල් පර්වතයේ මුදුනේ තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට ඒ ආදර්ශයම අරගෙන මේ පශ්චාත් පොළොන්නර යුගයේදී රජරට ප්‍රදේශවල ඉඳන් ආපු නායකයෝ සහ මිනිස්සු මේ වගේ ලංකාවේ විවිධ ප්‍රදේශවල තිබිච්ච කළුගල් පර්වත මුල් කරගෙන මෙවැනි ආරක්ෂිත බලකොටු කිහිපයක් ලංකාවේ නිර්මාණය කරලා තියෙනවා. හරිද? එහෙනම් පැහැදිලිනේ මේ ආරක්ෂිත බලකොටු සියල්ලම මේගොල්ලෝ හැදුවේ අර කාලිංග මාගගෙන් බේරිලා ජීවත් වෙන්න. පැහැදිලිද ළමයි? පශ්චාත් පොළොන්නර යුගයේ ආරම්භයේදී හදපු ආරක්ෂිත බලකොටු මොනවද කියන එක පැහැදිලිනේ නේ. කොයි වගේද ඒව හැදුවේ, කොයි වගේ තැන්වලද හැදුවේ සහ ඇයි මේ වගේ මේ විශේෂිතම කළුගල් පර්වත තෝරගත්තේ ඇයි කියන එක අපිට පැහැදිලි. ඒකට හේතුව තමයි ආරක්ෂාව. හරි. ආරක්ෂා වෙලා ඉන්න තමයි මේවා මේ විදිහට නිර්මාණය කරේ. හරි. එහෙනම් ඕක තමයි ඔය විදිහට තමයි පුතේ ලංකාවේ මේ පොළොන්නරුවේ බිඳ වැටීමෙන් පස්සේ අර රාජධානි බිහි වෙන්න කලින් මේ ආරක්ෂිත බලකොටු නිර්මාණය වුණේ. එතකොට ළමයි මේ ආරක්ෂිත බලකොටු වල විවිධ දැන් මේ ආරක්ෂිත බලකොටු නිර්මාණය කරේ අර රජරට ප්‍රදේශවල ඉඳන් පැනලා ආපු රජරට ප්‍රදේශවල ඉඳන් ඇවිල්ලා තමන්ගේ ජීවිතය බේරගන්න උත්සාහ කරපු නායකයෝ පිරිසක් තමයි මේ එක් එක් ස්ථානවල ආරක්ෂිත බලකොටු නිර්මාණය කරගන්නේ ළමයි. හරිද? දැන් උදාහරණයක් විදිහට දඹදෙණිය කියන ස්ථානය තුල ආරක්ෂිත මධ්‍යස්ථානයක් පිහිටව ගන්නේ වන්නි විජයබාහු එහෙමත් නැත්නම් තුංගන විජයබාහු කියන පාලකයා. වන්නි විජයබාහු නැත්නම් තුංගන විජයබාහු තමයි දඹදෙණිය මුල් කරගෙන පාලන මධ්‍යස්ථානයක් නැත්නම් ආරක්ෂිත මධ්‍යස්ථානයක් හදාගන්නේ. ඊළඟ යාපව්ව කියන ස්ථානය තුල ආරක්ෂිත මධ්‍යස්ථානයක් හදාගත්තේ සුබසෙනවි කියන කෙනා. සුබ කියන සෙන්පතිවරයා තමයි එතන ආරක්ෂිත බලකොටුවක් හදාගත්තේ. ඒ සුබසෙනවියා විසින් හදපු නිසා තමයි මේකට ඔය සුබපබ්බතේ කියලාත් කියන්නේ. ඊළඟ මිනිපේ ගම්දෙනි පර්වතයේ තුල ආරක්ෂිත මධ්‍යස්ථානයක් හදාගත්තේ සංක සෙනවි. සංක කියන සෙනවිවරයා සෙන්පතිවරයා තමයි මිනිපේ ගම්දෙනි පර්වතයේ ආරක්ෂිත මධ්‍යස්ථානයක් හදාගත්තේ. ඊළඟ ගෝවින්ද හෙළ කියන ස්ථානය අපි අර අන්තිමටම දැකපු
ගෝවින්ද හෙළ කියන ස්ථානයේ ආරක්ෂිත මධ්‍යස්ථානයක් හදාගත්තේ බුවනෙක බාහු ආදිපාදවරයා. බුවනෙක බාහු ආදිපාදවරයා තමයි ආරක්ෂිත මධ්‍යස්ථානයක් හදාගත්තේ. ඉතින් 1215 ලංකාවේ පොළොන්නරුවට එල්ල වෙච්ච කාලිංග මාගගේ ආක්‍රමණයෙන් පස්සේ මෙන්න මේ විදිහට ලංකාව තුල ඉස්සල්ලාම අර විදිහේ ආරක්ෂිත බලකොටු කිහිපයක් විවිධ පාලකයන් කිහිප දෙනෙක් විසින් නිර්මාණය කරගන්න කටයුතු කරලා තිබුණා. හරි ඕක තමයි ලංකාවේ අර අපි අර කිව්ව රාජධානි ටික පටන් ගන්න කලින් පශ්චාත් පොළොන්නරුවේ ආරම්භය සිද්ධ වෙන්නේ ළමයි මෙන්න මේ කියන ආරක්ෂිත බලකොටු කිහිපය නිර්මාණය කර ගැනීමත් එක්ක. පස්සේ කාලේ තමයි මේ සමහර ආරක්ෂිත බලකොටු මුල් කරගෙන ලංකාවේ රාජධානි පවා නිර්මාණය වුණේ. හරිනේ. හරි. පැහැදිලිද මේ කතා කරපු කොටස? විශේෂයෙන්ම පශ්චාත් පොළොන්නරුවේ ආරම්භය කොහොමද සිද්ධ වුණේ කියන එක. හරි. පැහැදිලි නේ? හරි. අපි පොඩි ෂෝට් නෝට් එකක් දාගමු ළමයි. හරි. දැන් ඔකට අවශ්‍ය කරන දීර්ඝ සටහන අපි ඔයගොල්ලන්ට දීලා තියෙනවා ඔයගොල්ලන්ගේ නිබන්ධනය තුල. මේක පොඩි ෂෝට් නෝට් එකක් විදිහට දාගන්න. මේ ෂෝට් නෝට් එක ඔයාලට පාඩම් කරනකොට සහ විශේෂයෙන්ම MCQ වගේ කරනකොට ඔයගොල්ලන්ට සෑහෙන ප්‍රයෝජනවත් වෙයි. හරි. මාතෘකාවක් විදිහටම දාගෙන තියාගන්න. 6 වෙනි පාඩම පශ්චාත් පොළොන්නරු යුගය. 6 වෙනි පාඩම පශ්චාත් පොළොන්නරු යුගය. හරි. ඒ අටතේ ලියා ගන්න පුතේ පළවෙනි කරුණ විදිහට පළවෙනි පොයින්ට් එක මෙම පාඩමේදී පොළොන්නරුවෙන් පසුව ලංකාවේ නිර්මාණය වූ රාජධානි කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ. හරි. ඒ යටතේ අපි පල්ලෙහාට හරි නැත්නම් කමා දාගෙන හරි කමක් නැහැ. Tamanට පහසු විදිහකට මේ රාජධානි ටික අපි ලියාගමු. හරි. පළවෙනි එක දඹදෙනිය ඊළඟට ළමයි යාපහුව ඊළඟට කුරුණෑගල ඊළඟට ගම්පොළ
කෝට්ටේ කෝට්ටේ සීතාවක 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 යාපනය යාපනය හරි. දැන් ওই විදිහට තමයි අර ලංකාවේ පොළොන්නරුව රාජධානිය බිඳ වැටීමෙන් පස්සේ ලංකාවේ නිර්මාණය වෙච්ච රාජධානි ටික. හරිනේ පැහැදිලි නේ ටික. හරි. ඊට පස්සේ එන්න ළමයි අලුත් කරුණකට අලුත් පොයින්ට් එකකට එන්න. ඒ පොයින්ට් එකේදී ලියා ගන්න මෙන්න මෙහෙම. හරි. ලංකාවේ පශ්චාත් පොළොන්නරු යුගය පශ්චාත් පොළොන්නරු යුගය ආරම්භ වන්නේ 1215 දී පොළොන්නරුවට එල්ල වූ කාලිංග මාගගේ ආක්‍රමණයත් සමගයි. කාලිංග මාගගේ ආක්‍රමණයත් සමගයි. ඊළඟ කරුණ ඊළඟ පොයින්ට් එක එම ආක්‍රමණයත් සමග පොළොන්නරුවේ සිටි ජනයා එම ප්‍රදේශය අතහැර ලංකාවේ වෙනත් ප්‍රදේශවලට
සංක්‍රමණය විය. වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය විය. සංක්‍රමණය විය. ඊළඟ කරුණ ඊළඟ පොයින්ට් එක ඉන්පසුව කාලිංග මාගගෙන් බේරි ජීවත් වීම සඳහා කාලිංග මාගගෙන් බේරි ජීවත් වීම සඳහා ආරක්ෂිත බලකොටු කිහිපයක් පිහිටවා ගත්තේය. හරි. ළමයි අපි පල්ලෙහාට ඒ ආරක්ෂිත බලකොටු ටික සටහන් කරගමු. මෙන්න මෙහෙම. පළවෙනි එක දඹදෙනිය. පළවෙනි විජයබාහු යටතේ. වන්නි විජයබාහු කියලා ලියා ගන්න. වන්නි විජයබාහු යටතේ. ඒක උගලන් ලේසි මතක තියාගන්න දඹදෙනිය චුටි ඉරි කෑල්ලක් ගැහුව වන්නි විජයබාහු කියලා ලියාගත්තා. ඒතර පැහැදිලි. ආයේ දිග හැලි ලියලා ඉන්න ඕනේ නැහැ. දඹදෙනිය වන්නි විජයබාහු. දඹදෙනිය පිහිටව ගත්තේ වන්නි විජයබාහු. වරහන් ඇතුලේ කෝකටත් දාගෙන තියාගන්න අපිට මේ අපි ඉස්සරහදී ඒ නමින් කතා කරමු. තුන්වන විජයබාහු කියලා දාගන්න ළමයි. හරි. වන්නි විජයබාහු වරහන් ඇතුලේ තුන්වන විජයබාහු. දෙවැනි එක සුබ පබ්බතය. වරහන් ඇතුලේ යාපහුව. සුබ පබ්බතය වරහන් ඇතුලේ යාපහුව. තුන්වෙනි එක මිනිපේ ගම්දෙනි පර්වතය. අපි කිව්වේ නෑ නේද කවුද මේක ආරම්භකයා කියලා. සුබපබ්බතේ වරහන් ඇතුලේ යාපහුව පිහිටවපු කෙනා තමයි සුබසෙනෙවි නැත්නම් සුබසෙන්පති. සුබසෙනෙවි නැත්නම් සුබසෙන්පති. ඊළඟ තුන්වෙනි එක මිනිපේ ගම්දෙනි පර්වතය. පිහිටවපු කෙනා තමයි සංකසෙනෙවි. ඊළඟ ස්ථානය ගෝවින්ද හෙළ. පිහිටවපු කෙනා බුවනෙක බාහු ආදිපාද. පිහිටවපු කෙනා තමයි බුවනෙක බාහු ආදිපාද. හරි. එතන ඔන්න ඔය විදිහට තමයි අර කාලිංග මාර්ගයෙන් බේරිලා මිනිස්සු ජීවත් වෙන්න ලංකාවේ විවිධ ප්‍රදේශවල. ඒ කියන්නේ ළමයි රජ රට හැරුණාම ලංකාවේ නිරිත දිග පැත්තේ ඊට පස්සේ මධ්‍යම කඳුකරයේ ඊළඟට ගත්තාම රුහුණේ
පිහිටව ගත්ත මේ ආරක්ෂිත බලකොටු ටික. හරිනේ. හරි. දැන් ඔන්න ආරක්ෂිත බලකොටු ටික දැනගත්තට පස්සේ අපි දැන් හදන්නේ අතර මේ පාඩම හරියටම පටන් ගන්න පුතේ මෙන්න මෙතනින්. අපි දැන් ඊළඟට යන්න හදන්නේ මේ අපි කියවනේ මේ පාඩමේදී අපි ඔයගොල්ලොත් එක්ක කතා කරනවා කියලා ලංකාවේ බිහි වෙච්ච රාජධානි කිහිපයක් පිළිබඳවම. එතකොට මේ රාජධානි අතරින් පළවෙනිම රාජධානිය වෙන දඹදෙණිය රාජධානිය ගැන තමයි මම ඔයාලත් එක්ක දැන් කතා කරන්න පටන් ගන්න. හරි. ඇත්තටම ගත්තොත් මේ 6 වෙනි පාඩම වෙන පශ්චාත් පොළොන්නරු යුගයේ පාඩම හරියටම පටන් ගන්න ළමයි මෙන්න මේ දඹදෙණිය රාජධානිය. එහෙනම් අපි බලමු දඹදෙණිය රාජධානිය ගැන. දඹදෙණිය රාජධානිය. හරි. ළමයි අර පොළොන්නරුව රාජධානිය බිඳ වැටුණට පස්සේ මේ ලංකාව තුල බිහි වෙච්ච ඊළඟ වැදගත්ම රාජධානිය තමයි දඹදෙණිය රාජධානිය. පොළොන්නරු රාජධානිය බිඳ වැටුණට පස්සේ ලංකාවේ ඊළඟට බිහි වුණ වැදගත්ම රාජධානිය තමයි දඹදෙණිය රාජධානිය. එතකොට මේ දඹදෙණි රාජධානිය තිබුණේ ළමයි ක්‍රිස්තු වර්ෂ 1232 ඉඳන්. හරි. දඹදෙණිය රාජධානිය තිබුණේ ළමයි ක්‍රිස්තු වර්ෂ 1232 ඉඳන්. ක්‍රිස්තු වර්ෂ 1232 ඉඳන් 1272 දක්වා කාලය තමයි මේ දඹදෙණි රාජධානිය තිබුණේ. හරි. ක්‍රිස්තු වර්ෂ 1232 ඉඳන් 1272 දක්වා කාලයේ තමයි දඹදෙණිය රාජධානිය ලංකාවේ ප්‍රධානතම රාජධානිය විදිහට තිබුණේ. එතකොට මේ දඹදෙණි රාජධානියේ ආරම්භකයා වෙන්නේ හරි නැත්නම් අපි කියන දඹදෙණිය රාජධානියේ පළමු පාලකයා වෙන්නේ වන්නි විජයබාහු. එහෙමත් නැත්නම් තුන්වෙනි විජයබාහු. වන්නි විජයබාහු එහෙමත් නැත්නම් තුන්වෙනි විජයබාහු තමයි තුන්වන විජයබාහු තමයි දඹදෙණිය රාජධානියේ ආරම්භක පාලකයා වෙන්නේ. හරි. එතකොට මේ දඹදෙණිය කියන රාජධානිය තුලදී අපි ප්‍රධාන වශයෙන්ම කතා කරනවා පුතේ රජවරු දෙන්නෙක් ගැන. එක්කෙනෙක් තමයි මේ දඹදෙණි රාජධානිය ආරම්භකයා වෙච්ච වන්නි විජයබාහු. එහෙමත් නැත්නම් තුන්වන විජයබාහු රජතුමා ගැන අපි චූටි දේවල් ටිකක් කතා කරනවා. ලොකු දේවල් ටිකක් නෙමෙයි. චූටි දේවල් ටිකක් කතා කරනවා. හරි. ඊට අමතරව මේ දඹදෙණි රාජධානිය කියන පාඩමේදී අපි ටිකක් නැත්නම් මේ දඹදෙණි රාජධානිය කියන කොටසේදී අපි ටිකක් වැඩිපුරම කතා කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි දෙවන පරාක්‍රමබාහු රජතුමා ගැන. හරි. දෙවන පරාක්‍රමබාහු රජතුමා ගැන තමයි අපි දඹදෙණිය කියන කොටසේදී ටිකක් වැඩිපුර කතා කරන්නේ. හරි. එයාගේ දේශපාලනික වැදගත්කමයි හරි එයාගේ දේශපාලනික වැදගත්කමයි එයාගේ සංස්කෘතික කාර්යභාරයයි පිළිබඳව තමයි අපි දෙවනි පරාක්‍රමබාහු කාලෙදී නැත්නම් ඔහු පිළිබඳව කතා කරනකොට ටිකක් වැඩිපුර කතා කරන්නේ. හරි. ඒක දඹදෙණියේදී ඔය කියන මාතෘකා කෙරෙහි තමයි කියන්නේ වන්නි විජයබාහු සහ දෙවන පරාක්‍රමබාහු කියන රජවරු දෙන්න පිළිබඳව තමයි අපි ටිකක් වැඩිපුර කතා කරන්නේ. දැන් මේ දඹදෙණිය ගැන කතා කරන්න කලින් මෙන්න මේ චිත්‍රපටි ඔයගොල්ලෝ බලලා තියෙනවද කියන්න මට. ඔයගොල්ලෝ බලලා තියෙනවද සිරිපැරකුම් කියන චිත්‍රපටිය? හරි. ඒක
ටෙලිකා එක මේ ෆිල්ම් වල ෆිල්ම් හෝල් එකක් පෙන්වෙන ළමයි අපිත් සෑහෙන චූටි කාලේ. හරි. මමත් සාමාන්‍යයෙන් මටත් නිකන් අර ලාවට මතකයක් වගේ තමයි තියෙන්නේ. හරි. ඒක මම ෆිල්ම් හෝල් එක ගිහින් බැලුවා ඒ කාලේ 2012 13 වගේ කාලෙදී මට මතක විදිහට. හරි. මම හිතනවා ඔයගොල්ලෝ බලලා ඇති බහුතරයක් දෙනා බලලා ඇති සිරිපැරකුන් චිත්‍රපටය බලලා නැත්නම් මම රෙකමන්ඩ් කරනවා YouTube එකේ තියෙනවා ළමයි මේ ෆිල්ම් එක. පැය එකමාරක දෙකක විතර හරි ලස්සන චිත්‍රපටයක් පුළුවන් නම් බලන්න. හරිද? හරි ලස්සන කතාවක් ඒකේ තියෙන්නේ. ඒක ඇත්තටම තියෙන්නේ ළමයි ඒක මේ අපේ පාඩමටත් හරි සම්බන්ධ නිසා ඒකේ තියෙන්නේ මෙන්න මේ දඹදෙනිය රාජධානියේ හිටපු දෙවන පරාක්‍රමබාහු කියන රජතුමාගේ ළමා කාලය සම්බන්ධ කරගෙන හදපු චිත්‍රපටියක් තමයි සිරිපැරකුම් කියලා කියන්නේ. හරි හරිම ලස්සන චිත්‍රපටියක්. හරි ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක්. හරිද? ඉතින් බලලා නැති කෙනෙක් ඉන්නා නම් මම රෙකමන්ඩ් කරනවා YouTube එකේ එහෙම අනිවාර්යෙන් ඇති. පොඩ්ඩක් හොයලා බලන්න. මොකද මේක අපේ පාඩමටත් හරි වැදගත් වෙන චිත්‍රපටියක් නිසා. හරි. හැබැයි ඉතින් ඒකේ දෙවන පරාක්‍රමබාහුගේ දේශපාලනික සංස්කෘතික කාර්යභාරයන් ගැන නම් කියවෙන්නේ නැහැ. නමුත් ඒකේ අර දෙවනි පරාක්‍රමබාහුගේ ළමා කාලයේ හරි ලස්සන සිදුවීම් ටිකක් තියෙනවා. ඔය ෆිල්ම් එකේ හරි ලස්සනට කියන එක දෙබසක් තියෙනවා ළමයි. හරි. ඔය චූටි කාලෙත් අපි ඔක හරියට කියන දෙබසක්. දැන් චූටි කාලේ කියවම බල හිතන්න එපා මට අවුරුදු 40ක් විතර කියලා. එච්චර නෑ හොඳේ. හරි. අවුරුදු 5-6කට කලින් තමයි ඒ ලෙවල් ලිව්වේ. හරි. ඔකේ තියෙන හරි ලස්සන දෙබසක්. හරි. ඒ මතකද දන්නෙත් නෑ. අර ඒක එක තැනක කියනවා ළමයි මේ මම රාජකුමාරයෙක් නෙමෙයි. නෑ මොකද අනිත් පැත්තට මන්ද කියන්නේ. රම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්. හරි? ඔව් එහෙමනේ කියන්නේ. හරි. ඔන්නෝම දෙබසක් තියෙනවා. ඉතින් හරි. ඉතින් මේ හරි ලස්සන චිත්‍රපටයක් බලලා නැත්තම් බලන්න. හරි. එතකොට මේ චිත්‍රපටයේ එන ඒ සිරිපැරකුම් හරි පැරකුම් කුමාරයා තමයි පස්සේ කාලෙදී මේ දෙවන පරාක්‍රමබාහු බවට පත් වෙන්නේ. ඉතින් ඔහු පිළිබඳවත් අපි මේ මාතෘකාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. දැන් ඔන්න අපි දඹදෙනි රාජධානිය ගැන කතා කරනකොට පුතේ මෙන්න මේ මූලික කරුණු කාරණා ටික අපි දැනගෙන ඉන්න ඕනේ. එකක් තමයි දඹදෙනිය කියන රාජධානිය පැවති කාලය කෝකද කියන එක. පැවති කාලය තමයි 1232 1276 කියන කාලවල තමයි දඹදෙනිය රාජධානිය තිබුණේ. ඒ වගේම දඹදෙනි රාජධානිය ආරම්භකයා තමයි වන්නි විජයබාහු එහෙමත් නැත්නම් තුන්වන විජයබාහු කියන රජතුමා. ඒ වගේම මේ දඹදෙනිය කියන රාජධානියේ හිටපු විශිෂ්ටතම පාලකයා ශ්‍රේෂ්ඨතම පාලකයා තමයි දෙවනි පරාක්‍රමබාහු. ඔන්න ඔය මූලික දේවල් ටික මූලික කරුණු ටික ඔයාලා දැනගෙන ඉන්න ඕනි මේ දඹදෙනිය රාජධානිය ගැන ඉගෙන ගන්නකොට. හරි. අපි එහෙනම් ඉස්සෙල්ලාම කතා කරමු පුතේ මේ මාතෘකාවේ අපිට හම්බෙන පළවෙනි වැදගත්ම රජතුමා වෙච්ච වන්නි විජයබාහු එහෙමත් නැත්නම් තුන්වන විජයබාහු රජතුමා ගැන අපි ඉස්සෙල්ලාම කතා කරමු. තුන්වන විජයබාහු රජතුමා. නැත්නම් වන්නි විජයබාහු. හරි. දැන් මේ වන්නි විජයබාහු එහෙමත් නැත්නම් තුන්වන විජයබාහු කියන රජතුමානේ දඹදෙනි රාජධානියේ ආරම්භක පාලකයා. දැන් මෙයාව හඳුන්වන හරි ලස්සන නමක් තමයි අර වන්නි විජයබාහු කියන නම. වන්නි විජයබාහු. ළමයි ඔයාලා දන්නවද ඇයි මෙයාව වන්නි විජයබාහු කියලා හඳුන්වන්නේ ඇයි කියලා? මෙයා වන්නි විජයබාහු කියලා හඳුන්වන්න හේතුව දන්නවද ඔයගොල්ලෝ? දැන් අපි සමහර කට්ටියට ගෙදර අම්මලා තාත්තලා දාලා තියෙන නමට වඩා සමහර අයගේ ප්‍රසිද්ධ නම තමයි යාළුවෝ දාපු නම. නේ? දැන් ඉස්කෝලේ සමහර විට ඔයගොල්ලොන්ගේ හොඳම යාළුවෝ ඔයාලට කතා කරන්නේ ඔයාගේ උප්පැන්න තියෙන නමින් නෙමෙයි ගොඩක් වෙලාවට. නේ? යාළුවෝ දාලා තියෙනවා මොකක් හරි අන්වර්ථ නාමයක්. නේ?
දාලා තියෙන අන්වර්ථ නාමය. ඒකෙන් තමයි ගොඩක් වෙලාවට යාළුවෝ කතා කරන්නේ. ඒ නම වැටෙන්න මොකක් හරි හේතුවක් තියෙනවා. හරිද? මොකක් හරි හේතුවක් තියෙනවා. ඒ හේතුව නිසා තමයි ඒ නමින් යාළුවෝ ඔයගොල්ලන්ට කතා කරන්නේ. දැන් මෙතන ඉන්න ඔයාලා 2027 ලෙවල් කරන් ඉන්න ඔයගොල්ලෝ කවදා හරි දවසක කැම්පස් එකකට ගියොත් ළමයි. හරිද? කැම්පස් එකකට ගියාමත් ඔයාලට ලැබෙනවා ඒ වගේ අන්වර්ථ නාමයක්. ඒකට අපි කියන්නේ කාඩ් එක කියලා. හරිද? කැම්පස් එකට යන හැම කෙනෙක්ටම වගේ. හරි බහුතරයක් දෙනාට ඒ කාඩ් එක කියන එක නැත්නම් අන්වර්ථ නාමය කියන එක ලැබෙනවා. හරි. ඒක ඉතින් සමහර කාඩ් එකේ දෙන්නව සමහර ඒවා ලස්සනයි. සමහර ඒවා නම් ටිකක් අර කුණුහරුපයක් අනිත් පැත්තට හරවලා කියනවා වගේ වත් තියෙනවා. හරිද? එතකොට ඒ අන්වර්ථ නාමය නැත්නම් විශ්වවිද්‍යාලයක් ඇතුලේ කැම්පස් එකක් ඇතුලේ හම්බෙන කාඩ් එක හම්බෙන්නෙත් මොකක් හරි හේතුවක් මත. එක්කෝ ඔයාගේ නමේ තියෙන කෑල්ලක් අරගෙන නැත්නම් ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන මොකක් හරි හේතුවක් මුල් කරගෙන එහෙම නැත්නම් ගියපු ඉස්කෝලේ මොකක් හරි හේතුවක් මුල් කරගෙන තමයි ඒ කාඩ් එක හම්බ වෙන්නේ. දැන් මේ අපි කතා කරන දඹදෙණි රාජධානියේ හිටපු තුන්වෙනි විජයබාහුටත් ඒ වගේම කාඩ් එකක් තිබුණා. හරි අන්වර්ථ නාමයක් තිබුණා. ඒ තමයි වන්නි විජයබාහු. දැන් මෙන්න මේ කියන තුන්වන විජයබාහුට වන්නි විජයබාහු කියන නැත්නම් මේ වන්නි කියන කොටස නමේ කෑල්ල ඇති වෙන්න බලපාපු හේතුවක් තියෙනවා ළමයි. ඒ තමයි ඔය තුන්වන විජයබාහු ළමයි දඹදෙණියේ පාලකයා වෙන්න කලින් මේ තුන්වෙනි විජයබාහු කියන මේ පාලකයා ලංකාවේ තිබිච්ච වන්නි ජනපදයක හරි ලංකාවේ තිබුණා පුතේ වන්නි ජනපද කියලා වගයක්. වන්නි ජනපද නැත්නම් වන්නි රාජ්‍ය කියලාත් කියනවා මේවට. මේවා මේ රාජ්‍ය කියලා කිව්වට ජනපද කියලා කිව්වට ඒවා මේ හින විශාල ඒවා නෙමෙයි. හරි. ඔය ඉස්සර කාලේ පුතේ ලංකාවේ ඔය කැලෑවල් ආශ්‍රිතව හරි කැලෑවල් තියෙන්නේ. ඒ කැලෑවල් ආශ්‍රිතව තිබුණ පුතේ පොඩි පොඩි ගම්මාන පොඩි පොඩි ජනාවාස තිබුණා. එව්වට තමයි අපි අතීතයේදී කිව්වේ වන්නි ජනපද නැත්තම් වන්නි රාජ්‍යයන් කියලා. එතකොට තුන්වන විජයබාහු කියන මෙන්න මේ පාලකයා දඹදෙණියේ පාලකයා වෙන්න කලින් එයා ඉස්සල්ලාම මෙන්න මේ වන්නි ජනපදයක නායකයෙක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ. ඒ විදිහට වන්නි ජනපදයක හිටපු මෙන්න මේ විජයබාහු තමයි පස්සේ කාලෙදී දඹදෙණිය කියන ආරක්ෂිත මධ්‍යස්ථානය මුල් කරගෙන ලංකාව ඇතුලේ අලුත් රාජධානියක් පිහිටවන්න කටයුතු කරේ. ඉතින් එයා අර වන්නි නායකයෙක් විදියට හිටපු නිසා තමයි මේ තුන්වන විජයබාහු රජතුමාව ලංකාවේ සමහර පොත්පත්වල වන්නි විජයබාහු කියන නමිනොත් හඳුන්වලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔය අපේ ව්‍යවහාරයේදීත් ඔයගොල්ලෝ සමහර විට ඔය ටිකක් ඒක මේ කොළඹින් දුර පළාත්වල ඉන්න ළමයිට කියන අපහාසයක් නෙමෙයි. හරි මමත් කොළඹ නෙමෙයිනේ. හරි ඔය සමහර වෙලාවට කොළඹ ඉන්න සමහර මිනිස්සු ඔය කොළඹින් ටිකක් දුර ඈත පළාත්වල ඉන්න කොල්ලෙක් කෙල්ලෙක් හම්බුනාම විහිළුවට කියනවා උඹේ ගම මොකද්ද කියලා අහලා අනික් පැත්තේ නේන අප්පෝ උඹ හෙන වන්නේනේ කියලා. හරිද? එහෙම කියනවනේ. එහෙම මන් දන්නේ ඔයගොල්ලන්ට එහෙම අහන්න ලැබිලා තියෙනවද කියලා. හරි. සමහර වෙලාවල් වලදී ඔහොම යාළුවෝ කියනවා. හරි. ඔහොම යාළුවෝ කියනවා අප්පෝ උඹ එන වන්නියකනේ ඉන්නේ කියලා. හරි. ඔබ එන වන්නියකනේ ඉන්නේ කියලා. හරි. ඉතින් ඒ වන්නිය කියලා කිව්වට ළමයි ඒක මේ වන්නිය කියලා කියන්නේ අත්‍තරම කැලයට. හරි. ඔය කැලේ තිබිච්ච ජනපද වලට තමයි වන්නි ජනපද කියලා සරලව අතීතයේ හඳුන්වලා තිබුණේ. ඒතර තුන්වන විජයබාහු ඉතින් මේ වන්නි ජනපදයක නායකයෙක් විදිහට ඉඳලා ආපු නිසා තමයි එයාව අපි වන්නි විජයබාහු කියලා හඳුන්වන්නේ. හරිනේ. පැහැදිලිද මේ මූලික දේවල් ටික? අපි දැන් මේ කතා කරන්නේ දඹදෙණි රාජධානිය ගැන. දඹදෙණිය සම්බන්ධයෙන් කතා කරපු මේ මූලික කරුණු ටික පැහැදිලිද ඔයාලට? දඹදෙණිය පැවති කාලය,
ආරම්භකයා සහ කවුද මේකේ හිටපු ප්‍රධාන පාලකයෝ කවුද කියන එක මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. සහ අපි ඊට පස්සේ බැලුවා මේ වන්නි විජේබාහුට ඇයි මේ වන්නි කියන නාමය ලැබුණේ කියන එක. හරිද? හරි. අපි ඒක චුට්ටක් පොඩි නෝට් ඩවුන් එකක් දාගමුකෝ ළමයි මෙහෙම. පොඩි අනුමාත්‍රකාවක් විදිහට දාගන්න. දඹදෙණි රාජධානිය. දඹදෙණි රාජධානිය. දඹදෙණි රාජධානිය. හරි. ඒ අටතේ ලියා ගන්න මෙහෙම. පොළොන්නරුව රාජධානිය පොළොන්නරුව රාජධානිය බිඳවැටීමෙන් පසුව ලංකාවේ බිහි වූ අලුත්ම රාජධානිය වන්නේ දඹදෙණිය රාජධානියයි. අලුත්ම රාජධානිය වන්නේ දඹදෙණිය රාජධානියයි. ඊළඟ කරුණ මෙම රාජධානිය කිස්ත්‍රු වර්ෂ 1232ත් 1272ත් අතර 1232ත් අතර කාලයේ රාජධානියක් ලෙස පැවතුණි. ඊළඟ පොයින්ට් එක මෙහි ආරම්භකයා වන්නේ තුන්වන විජයබාහු හෙවත් වන්නි විජයබාහුය. හරි. ඒක highlight කරගන්න ළමයි. දඹදෙණි රාජධානිය ආරම්භකයා වන්නේ තුන්වන විජයබාහු හෙවත් වන්නි විජයබාහුයි කියන එක. මොකද ඕක අපේ MCQ papers වලදී අපෙන් නිරන්තරයෙන්ම අහන MCQ ප්‍රශ්නයක්. හරිද? වන්නි විජයබාහු කවුද දඹදෙණිය ආරම්භකයා කියලා. නිසා මතක තියාගන්න දඹදෙණිය ආරම්භකයා වෙන්නේ වන්නි විජයබාහු හෙවත් තුන්වෙනි
ඊළඟට පොඩක් වෙන පෑනකින් දැන් ලිය හිටියේ නිල් පෑනෙන් නම් රතු පෑනකින් වගේ මෙන්න මේ කියන ඊළඟ කාරණේ ලියා ගන්න. හරි. රතු පෑනකින් වගේ. හරි. මෙන්න මේ කාරණය මෙම රජුව වන්නි විජයබාහු ලෙස මෙම රජුව වන්නි විජයබාහු ලෙස ඔව් රෙකෝඩින් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මෙම රජුව වන්නි විජයබාහු ලෙස හඳුන්වා ඇත්තේ ඔහු කලකට පෙර වන්නි පාලකෙක්ව සිටි නිසයි. කලකට පෙර වන්නි පාලකයෙකු ලෙස සිටි නිසයි. වන්නි පාලකයෙකු ලෙස සිටි නිසයි. හරි. ඊළඟ කරුණ දඹදෙණිය රාජධානියේ ශ්‍රේෂ්ඨතම පාලකයා වන්නේ දඹදෙණි රාජධානියේ ශ්‍රේෂ්ඨතම පාලකයා වන්නේ දෙවන පරාක්‍රමබාහු රජුය. දෙවන පරාක්‍රමබාහු රජුය. දෙවන පරාක්‍රමබාහු රජුය. හරිනේ. හරි. ඔය මූලික දේවල් ටික දැනගෙන ඉන්න ඕනේ. හරි. ඊළඟට චුටි අනුමාත්‍රකාවක් ලියාගෙන තියාගන්න තුන්වන විජයබාහු කියලා. තුන්වන විජයබාහු. හරි. දැන් ඔන්න චුට්ටක් අහගන්න. ඔන්න දැන් පොඩ්ඩක් අපි මේ තුන්වන විජයබාහු සම්බන්ධ චුටි කතන්දරයක් ඔයාලට කියලා දෙන්න යන්නේ. පොඩි කතාවක්. දැන් මේක පාඩමට අදාළ දෙයක්. හරි. දැන් තුන්වෙනි විජයබාහු රජතුමා ළමයි කාලයක් වන්නි ජනපදයක පාලකයෙක් වෙලා ඉඳලා තමයි පස්සේ කාලෙදී එයා දඹදෙණියේ පාලකයා වෙන්නේ. ඉතින් එයා දඹදෙණිය රජ වෙනවා ළමයි. වර්ෂ 1232 දී තමයි තුන්වෙනි විජයබාහු දඹදෙණියේ පාලකයා වෙන්නේ. දැන් මෙයා දඹදෙණිය පාලකයා වෙනවා ළමයි. හරි. පාලකයා වුණාට මෙයාව රටේ මිනිස්සු වැඩිය රජතුමා විදිහට පිළිගත්තේ නැහැ. හරිද? මෙයා මේ හෙන ගේමක් ගහලා ඔය පැතිවල හිටපු සමහර ඔය කාලිංග මාගගේ හමුදාවේ හිටපු කට්ටියව එහෙම එලවලා දාලා සෑහෙන වෙහෙසක් දරලා තමයි මෙයා දඹදෙණිය පාලකයා වුණේ ළමයි. හැබැයි මෙයා දඹදෙණිය පාලකයා වුණාට මිනිස්සු හැමෝම මෙයාව රටේ රජතුමා විදිහට පිළිගත්තේ නැහැ. ඒකට තිබුණා හරි සුවිශේෂී හේතුවක් ළමයි. දැන් අපි ඔය ලංකාවේ අනුරාධපුරය සහ ඔය පොළොන්නරු යුගයන් ගැන ඉගෙන ගන්නකොට ඔයගොල්ලොත් එක කියන්න ඇති ලංකාවේ බලයටපත් වෙන ඕනම රජ කෙනෙක්
රටේ පාලකයා විදිහට පිළිගන්න නම් හරි ආයි කියන්න බලයටපත් වෙන ඕනම රජ කෙනෙක් රටේ පාලකයා විදිහට මිනිස්සු පිළිගන්න නම් ඒ බලයටපත් වෙන රජතුමා ගාව තියෙන්න ඕන ප්‍රධාන දේවල් දෙකක් තිබුණා ළමයි. මොනවාද ඒ දේවල් දෙක? ඒවා නිකන් දේවල් දෙකකුත් නෙමෙයි පූජනීය වස්තුන් දෙකක් අනිවාර්යෙන්ම ඒ බලයටපත් වෙන රජතුමා සතුව තියෙන්න ඕනේ. මොකක්ද මේ පූජනීය වස්තුන් දෙක? මොනවාද මේ පූජනීය වස්තුන් දෙක? අන්න හරි ළමයි. දලදා වහන්සේ සහ හරි දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව කියන පූජනීය වස්තුන් දෙක අනිවාර්යෙන්ම රටේ බලයටපත් වෙන පාලකයා ළඟ තියෙන්න එපැයි. එහෙම තිබුණොත්නේ අපේ රටේ මිනිස්සු එයාව රටේ රජතුමා විදිහට පිළිගන්නේ. හැබැයි දැන් තුන්වෙනි විජයබාහු දඹදෙණිය පාලකයා වුණාට ළමයි එයා ගාව මේ දලදා වහන්සේ හෝ පාත්‍රා ධාතුව කියන දේවල් වලින් එකක්වත් එයා ගාව තිබුණේ නැහැ. තිබිච්ච නැති නිසා මිනිස්සු බහුතරයක් මිනිස්සු ගොඩ දෙනෙක් මෙයාව රටේ රජතුමා විදිහට පිළිගත්තේ නෑ ළමයි. දැන් මේක තුන්වන විජයබාහුට ලොකු ප්‍රශ්නයක්. එක පැත්තකින් සෑහෙන ගේමක් ගහලා මෙයා රටේ දඹදෙණිය පාලකයා වුණා. අනෙක් පැත්තේ මිනිස්සු මෙයාව පිළිගන්නේ නැහැ. ඔන්න ඔහොම තියෙනකොට මේ තුන්වන විජයබාහුට අවශ්‍ය වෙනවා මේ දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව තමන් ගාවට ගන්න. තමන් සතු කරගන්න අවශ්‍ය වෙනවා. හැබැයි වැඩේ කියන්නේ පුතේ මේ වෙනකොට දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව තිබුණේ කොහෙද කියන එක තුන්වන විජයබාහු දැනගෙන හිටියේ නැහැ. හරි. මේ වෙනකොට දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව කොහෙද තියෙන්නේ? ලංකාවේද තියෙන්නේ? නැත්නම් පිට රටකට හරි අරගෙන ගිහිල්ලාද? කාලිංග මාගගේ ආක්‍රමණය එල්ල වෙනකොට මේ පාත්‍රා ධාතුවට සහ දලදා වහන්සේට සිද්ධ වෙච්ච දේ කවුරුත්ම දන්නේ නැහැ. තුන්වන විජයබාහුවත් දැනගෙන හිටියේ නැහැ මේ දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව කොහෙද තියෙන්නේ කියලා. හැබැයි මෙයා වැඩේ අතෑරියේ නැහැ. Taman දන්නේ නැහැ, Taman මේක ගැන දැනුවත් නැහැ කියලා ඔහේ හිටියේ නැහැ. රජ කෙනෙක්නේ. මෙයා කටයුතු කරනවා මේ දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව හොයන්න මෙයා උත්සාහ කරනවා. එහෙම හොයාගෙන යනකොට ළමයි මේ තුන්වන විජයබාහුට ආරංචි වෙනවා අර කාලිංග මාගගේ ආක්‍රමණය එල්ල වෙච්ච වෙලාවේදී. දැන් කාලිංග මාගගේ ආක්‍රමණය එල්ල වෙච්ච වෙලාවේදී ළමයි දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව ඒ වෙනකොට තැන්පත් කරලා තිබුණේ පොළොන්නරුවේ. හරි. පොළොන්නරුවේ අගනගරයේ තමයි තැන්පත් කරලා තිබුණේ. හැබැයි තුන්වන විජයබාහුට දැනගන්න ලැබෙනවා මේ කාලිංග මාගගේ ආක්‍රමණය වෙලාවේදී පොළොන්නරුවේ හිටපු භික්ෂූන් වහන්සේලා පිරිසක් කාලිංග මාගගෙන් පාත්‍ර ධාතුව සහ දලදාව බේරගන්න හිතාගෙන මේ දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව ලංකාවේ කොත්මලේ ප්‍රදේශයට අරගෙන ගිහිල්ලා කොත්මලේ ප්‍රදේශයේ සංගවලා තියෙනවා කියලා තුන්වන විජයබාහු රජතුමාට දැනගන්න ලැබෙනවා. හරි. පොළොන්නරුවේ තිබිච්ච දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව කාලිංග මාගගේ ආක්‍රමණය එල්ල වෙච්ච අවස්ථාවේදී පොළොන්නරුවේ ඉඳන් ලංකාවේ කොත්මලේ ප්‍රදේශයට අරගෙන ගිහිල්ලා කොත්මලේ ප්‍රදේශයේ සංගවලා තියෙනවා කියන එක තුන්වන විජයබාහුට දැනගන්න හැකියාව ලැබෙනවා. ඒ අනුව තුන්වන විජයබාහු රජතුමා මොකද කරන්නේ? ඉතාමත් රහසිගතව. හරි මේක මේ හැමෝටම එළියේ දාලා තොරන් ගහලා උත්සව තියලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හරි දලදා වහන්සේව
ආරක්ෂිතව ගලව ගන්න ඕනේ. හරි. ඒ අනුව තුන්වන විජයබාහු මොකද කරන්නේ? ඊටමත් රහසිගතව මේ කොත්මලේ තිබිච්ච දලදා වහන්සේව හොයාගෙන සමහරන කොත්මලේ තිබිච්ච දලදා වහන්සේව හොයාගෙන මේ දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව අරගෙන එනවා පුතේ. ලංකාවේ වර්තමාන කෑගල්ල ප්‍රදේශයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන පුතේ තැනක් බෙලිගල පර්වතය කියලා. හරි. කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙනම ළමයි තැනක් බෙලිගල පර්වතය කියලා. අහලා තියෙනවද? දැකලා තියෙනවද? ඔයා ඉන්නේ මේ පැත්තේද? බෙලිගල අහලා තියෙනවද ළමයි? කෑගල්ල පැත්තේ ඉන්න අය නම් සමහර විට අහලා ඇති බොහෝ දුරට. නැත්තම් බිල්ල සේන කියලාත් කියනවා ළමයි. බෙලිගල නැත්තම් බිල්ල සේන කියලා තමයි මම හිතන්නේ වර්තමාන ව්‍යවහාරයේදී හඳුන්වන්නේ. බෙලිගල නැත්තම් බිල්ල සේන නැත්තම් අපි කියනවා බෙලිගල පර්වතයට අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා බෙලිගල පර්වතේ අර බෙලිගල පර්වතය කියන්නේත් ළමයි අර අපි දැක්ක දඹදෙනිය යාපව්ව ඊළඟට ගෝවින්ද හෙළ වගේ විශාල කළුගල් පර්වතයක්. මෙන්න මේ කළුගල් පර්වතය තුල දලදා මන්දිරයක් නිර්මාණය කරලා දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව මෙන්න මේ බෙලිගල දලදා මන්දිරයේ තැන්පත් කරන. හරි බෙලිගල දලදා මන්දිරයේ තැන්පත් කරන්න කටයුතු කරනවා. ඒ අනුව අර කාලිංග මාර්ගයේ ආක්‍රමණයේ අවස්ථාවේදී ආරක්ෂාව වෙනුවෙන් කොත්මලේට අරගෙන ගියපු දලදා වහන්සේව තුන්වන විජයබාහු රජතුමා තමන් සතු කරගෙන පස්සේ ඒක බෙලිගල පර්වතයේ දලදා මන්දිරයක තැන්පත් කරන්න කටයුතු කරා. ඉතින් ඒකත් එක්ක අර දඹදෙනිය ඇතුළු රටේ හිටපු ජනතාව තුන්වන විජයබාහුව තමන්ගේ රජු විදිහට පිළිගන්න කටයුතු කරා. මොකද කලින් දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව මෙයා ගාව නොතිබ්බ නිසා මිනිස්සු මෙයාව රටේ රජතුමා විදිහට පිළිගත්තේ නැහැ. හැබැයි දැන් දලදා වහන්සේ තියෙන්නේ මේ කියන තුන්වන විජයබාහු රජතුමා යටතේ. ඒ අනුව තමයි ඔහු බෙලිගලට කෑගල්ලට අරගෙන ඇවිල්ලා බෙලිගල පර්වතයේ දලදා මන්දිරයක මේක තැන්පත් කරේ. ඔය මේ බෙලිගල පර්වතය නැත්නම් බෙලිගල දලදා මන්දිරය නිර්මාණය කරේ කොහොමද කියන එක ගැන පූජාවලිය කියන මූලාශ්‍රයේ ඒ වගේම ළමයි මහා වංශයේ දෙවනි කොටසෙත් හරි අපූර්වට සඳහන් කරලා තියෙනවා. මහා වංශයේ කියනවා මේ කියන බෙලිගල දලදා මන්දිරයට පාගමනින් නම් එන්න බෑ, බිමින් එන්න බෑ, එනවනම් උඩින් තමයි එන්න පුළුවන් කියලා. හරි ඒක හරි අපූර්ව ලස්සනට කියන මහා වංශයේ මේ පාගමනින් නොහැක්ක වෙන අතර උඩින් පමණක් නැත්නම් අහසින් පමණක් වැඩිය හැකිවනසේ බෙලිගල පර්වත මුදුනේ දලදා මන්දිරය ඉදිකලහ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙට පයින් ඇවිල්ලා එන්න බැරි විදිහට ඉතා ආරක්ෂිත විදිහට තමයි මේ කියන තුන්වන විජයබාහු රජතුමා මේ දලදා වහන්සේව දලදා මන්දිරයේ තැන්පත් කරේ. ඇයි ළමයි දලදා වහන්සේට එච්චර ආරක්ෂාවක් දුන්නේ? හරි. දැන් අනිත් එක තවත් කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් රජතුමා ඉන්නේ දඹදෙනියේ. නේ? රජතුමා ඉන්නේ දඹදෙනියේ. රජතුමා දඹදෙනියේ ඉන්නකොට ඇයි දලදා වහන්සේව දඹදෙනියට අරගෙන එන්නේ නැතුව බෙලිගල පර්වතයක මේක තැන්පත් කරේ කියලා. ඇත්තට ඇයි ළමයි එහෙම කරන්නේ නැත්තේ? එයාට තිබ්බනේ දඹදෙනියටම අරගෙන එහෙනම් තවත් මිනිස්සු මෙයාට හරි ආස වෙනවනේ. ඇයි එහෙම කරන්නේ නැතුව මේ කෑගල්ලේ බෙලිගල පර්වතයේ මේක තැන්පත් කරේ? මොකක් වෙන්නේ නැද්ද ඒකට හේතුව? චුට්ටක් හිතලා බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙනවා මොකක්ද හේතුව කියලා.
මේ දළදා වහන්සේව ලබා ගන්න මේ කාලේ වෙනකොට තවත් කෙනෙක් ළමයි හරි කෑදරකමින් හරි උවමනාවෙන් බලාගෙන හිටියා. හරි. තුංගන විජේබාහු මේක ලබා ගත්තට දළදා වහන්සේව අත්පත් කරගන්න තවත් කෙනෙක් බලාගෙන හිටියා ළමයි ලංකාව ඇතුලේ. කවුරු වෙන්නේ නැද්ද ඒ? එයා සෑහෙන බලාගෙන හිටියා දළදා වහන්සේව කොහොම හරි අල්ලගන්න. දළදා වහන්සේව කොහොම හරි ලබා ගන්න. කවුරු වෙන්නේ නැද්ද ළමයි? කාලිංග මාග. හරි. කාලිංග මාගට විශාල උවමනාවක් තිබුණ පුතේ දළදා වහන්සේව Taman සතු කරගන්න. බැරි වෙලාවත් ඇත්තටම කාලිංග මාගට හැකි වුණේ නෑ දළදා වහන්සේව Taman සතු කරගන්න. බැරි වෙලාවත් එහෙම පුළුවන් වුණා නම් අනිවාර්යයෙන්ම ලංකාවේ පිළිගත් පාලකයා වෙන්නේ කාලිංග මාග. ජාතියේ වාසනාවට රටේ වාසනාවට කාලිංග මාගට දළදා වහන්සේව ලබා ගන්න පුළුවන් වුණේ නැහැ. තුංගන විජේබාහු ඊට කලින් ඉස්සර වෙලා දළදා වහන්සේව ලබා ගත්තා. හැබැයි දඹදෙණියේ තියෙන එක ආරක්ෂිත නැහැ කියලා හිතුන නිසා තමයි තුංගන විජේබාහු කෑගල්ලේ බෙලිගල පර්වතයේ මේ දළදා වහන්සේව තැන්පත් කරන්න කටයුතු කරේ. එතකොට මේ තුංගන විජේබාහු රජතුමා පුතේ දඹදෙණියේ පාලකයා බවට පත් වෙලා ඔහු විසින් සිදු කරපු වැදගත්ම කාර්යභාරය වුණේ මෙන්න මේ කියන කොත්මලේ ප්‍රදේශයේ සංගවලා තිබිච්ච දළදා වහන්සේව බෙලිගලට වැඩම කරවපු එක. ඒක තමයි තුංගන විජේබාහු රජතුමා විසින් සිදු කරපු වැදගත්ම කාර්යභාරය වෙන්නේ. පැහැදිලිද? තුංගන විජේබාහු කොහොමද දඹදෙණියේ පාලකයා වුණේ සහ පාලකයා වුණාට පස්සේ මේ රාජ්‍ය බලය තහවුරු කරගන්න. හරි මිනිස්සුන්ගේ කැමැත්ත Taman වෙත ලබා ගන්න මෙයා මොනවද කළේ කියන එක පැහැදිලිද? හරි. නේද? ඒක මූලික ඔන්න ඔය කරුණු ටික තුංගන විජේබාහු සම්බන්ධයෙන් මතක තියා ගන්න ඕනේ. හරි. අපි එන මේ පොඩි ෂෝට් නෝට් එකක් දාගමු තුංගන විජේබාහු සම්බන්ධයෙන්. හරි. මේම ලියා ගන්න. තුංගන විජේබාහු රජු දඹදෙණියේ පාලකයා බවට පත්වන්නේ කිස්ටු වර්ෂ 1232 දීය. කිස්ටු වර්ෂ 1232 දීය. ඔහු පොළොන්නරු ඔහු දඹදෙණියේ පාලකයා බවට පත් වූවත් ලංකාවේ ජනයා
ඔහුව රජු වශයෙන් පිළිගත්තේ නැත. ඊට හේතුව වූයේ මෙම රජු සතුව දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව තමන් සතුව නොතිබීමයි. ඊළඟ කරුණ මෙම කාලය වන විට දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව කොත්මලේ ප්‍රදේශයේ සංගවා තිබුණි. ඒ අනුව තුන්වන විජයබාහු රජු කොත්මලේ තිබූ දළදා වහන්සේව කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල පර්වතයට ගෙනවිත් නැත්නම් බෙලිගල පර්වතයට වැඩම කරවා එහෙම ලියන්නේ. ඒකනේ හරිම වචනේ. බෙලිගල පර්වතයට වැඩම කරවා එහි දළදා මන්දිරයක් තුල ආරක්ෂිතව තැන්පත් කරන ලදී. මේත් සමගම තුන්වන විජයබාහු රජුට ජනතාවගේ පක්ෂපාතීත්වය
ලබා ගත හැකි විය. පක්ෂපාතීත්වය ලබා ගත හැකි විය. හරි. එතකොට ඔන්න ඔය විදිහට ළමයි තුංගන විජයබාහු රජතුමා මෙවැනි ආකාරයේ විශිෂ්ට ආගමික සේවාව සිද්ධ කරමින් තමයි. කියන්නේ කොත්මලේ වනාන්තරයක් තුල සංගවලා තිබිච්ච දළදා වහන්සේව උන්වහන්සේට හිමි නිසි තැන වන දළදා මන්දිරයක තැන්පත් කිරීම සිද්ධ කරේ මෙන්න මේ තුන්වෙනි විජයබාහු රජතුමා විසින්. හරි. ඉතින් ඔය දේවල් වලට අමතරව තුන්වන විජයබාහු රජතුමා ළමයි මෙන්න මෙවැනි ආකාරයේ තවත් විවිධ ආගමික සේවාවන් කිහිපයක නිරත වෙලා ඉඳලා තියෙනවා. ඒ අතරින් ප්‍රධානතම දෙයක් තමයි තුන්වන විජයබාහු රජතුමා විසින් තමයි දඹදෙණියේ විජයසුන්දරාරාම විහාරය නිර්මාණය කරන්නේ. දඹදෙණියේ විජයසුන්දරාරාම විහාරය නිර්මාණය කරන්නේ තුන්වන විජයබාහු රජතුමා විසින්. ඒ විතරක් නෙමෙයි ඔය ලංකාවේ කොළඹ ප්‍රදේශයට යනකොට ඔයාලා අහලා තියෙන වත්තල කියලා තියෙනවා ළමයි ප්‍රදේශයක්. ඔය වත්තලින චුට්ටක් හැරිලා ගිහාම තියෙනවා හැඳල. හරි. හැඳල කියලා ප්‍රදේශයක් තියෙනවා ළමයි. ඒ වත්තල හැඳල ප්‍රදේශයේ තියෙනවා පිරිවෙනක් වත්තල විජයබා පිරිවෙන කියලා. ඊටමත් විශාල ප්‍රමාණයේ පෞරාණික විහාරයක් සහ පිරිවෙනක් වත්තල විජයබා පිරිවෙන නිර්මාණය කරන්නේ මෙන්න මේ තුන්වෙනි විජයබාහු රජතුමා විසින්. වත්තල විජයබා පිරිවෙන නිර්මාණය කරනවා. ඉතින් ඔය වගේ විවිධ ආගමික සිද්ධාස්ථාන රැසක් මේ තුන්වෙනි විජයබාහු රජතුමා විසින් නිර්මාණය කරන්න කටයුතු කරනවා. මීට අමතරව ළමයි ලංකාවේ තිබිච්ච විවිධ වෙහෙර විහාර කිහිපයක්ම මේ තුන්වන විජයබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරනවා. උදාහරණ විදිහට ගත්තොත් ළමයි කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරනවා. ඊට පස්සේ ගත්තහම ළමයි ඔය තොටගමුවේ විජයබා විහාරය, තොටගමුවේ විජයබා විහාරය ආදී වශයෙන් විවිධ වෙහෙර විහාර කිහිපයක් ප්‍රතිසංස්කරණය කරන්නත් මේ තුන්වන විජයබාහු රජතුමා විසින් කටයුතු කරනවා. ඉතින් අර බෙලිගල දළදා මන්දිරය නිර්මාණය කරා වගේම තවත් මෙන්න මෙවැනි ආකාරයේ ආගමික සේවාවන් කිහිපයක් තුන්වන විජයබාහු රජතුමා විසින් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් තුන්වන විජයබාහු රජතුමා පොතේ රජකම් කරන්නේ අවුරුදු 4ක් වගේ ඉතා කෙටි කාලයක් විතරයි. 1232 ඉඳන් 1236 දක්වා අවුරුදු 4ක් වගේ ඉතා කෙටි කාලයක් තමයි මෙයා රජකම් කරන්නේ. ඒ නිසාම ඇත්තටම අර මේ ලොකු වැඩ කොටසක් මෙයාට කරන්න පුළුවන් උනේ නැහැ. නමුත් සැලකිය යුතු ප්‍රමාණයක ආගමික වැඩ කටයුතු කිහිපයක්ම මේ තුන්වන විජයබාහු රජතුමා විසින් කරන්න කටයුතු කරලා තිබුණා. හරි. අපි එහෙනම් ඒ ආගමික සේවාවන් ටිකත් මෙන්න මෙහෙම ලියා ගමුකෝ. අර කලින් ලිව්ව කරුණට පස්සේ හරි අලුත් කරුණක් විදිහට මීට අමතරව තුන්වන විජයබාහු රජතුමා තවත් ආගමික සේවාවන් කිහිපයක
නිරත වී සිටියේය. නිරත වී සිටියේය. පල්ලෙන් පැරැල් ලියා ගන්න. දඹදෙනිය විජය සුන්දරාරාමය සහ දඹදෙනිය විජය සුන්දරාරාමය සහ වත්තල විජයබා විහාරය වත්තල විජයබා පිරිවෙන එහෙම ලියාගන්න. වත්තල විජයබා පිරිවෙන ඉදිකිරීම දඹදෙනිය විජය සුන්දරාරාමය සහ වත්තල විජයබා පිරිවෙන ඉදිකිරීම ඊළඟට ළමයි කැලණි විහාරය සහ තොටගමුවේ විජයබා විහාරය ප්‍රතිසංස්කරණය කිරීම තොටගමුවේ විජයබා විහාරය ප්‍රතිසංස්කරණය කිරීම ඊළඟට අභාවයට යමින් තිබූ පෞරාණික පුස්කොළ පොත් ඉස්සර ළමයි ලියන්නේ පුස්කොළ පොත්වලනේ. පුස්කොළ පොත් නැවත ලියවීම ඊළඟට ළමයි තවත් මෙයා කරපු දෙයක් තමයි භික්ෂූන් වහන්සේලාට විනය නීති මාලාවක් පැනවීම ඊළඟට මෙයා විසින් කරපු තවත් එක හරි සුවිශේෂීම ආගමික කටයුත්තක් තමයි ළමයි තමන්ගේ වැඩිමහල් පුත්‍රයා වෙච්ච ඒක තමයි මෙයා ගත්ත සුවිශේෂීම තීරණයක්. තමන්ගේ වැඩිමහල් පුත්‍රයා වූ දෙවන පරාක්‍රමබාහු කුමරුට ශිල්පය ලබා දීම සඳහා සංඝරක්කිත හිමියන්ට
කුමාරයාව බාර කිරීම කුමාරයාව බාර කිරීම වැනි දෑ තුන්වන විජයබාහු රජු විසින් සිදු කොට තිබුණි. අන්තිම කරුණ ලියා ගමු. මේ ආකාරයට විවිධ සේවාවන් වල නිරත වූ තුන්වන විජයබාහු වසර 4ක් රජකම් කොට වරහන් ඇතුළේ ලියා ගන්න පුතේ 1232ත් 1236ත් අවුරුදු 4යි හිටියේ. හරි. ගොඩාක් කල් රජකම් කරන්න බැරි වුණා. වසර 4ක් 1232ත් 1236ත් වරහන් වහන්න. වසර 4ක් පමණ රජ කළ අතර ඔහුගෙන් පසුව රජකමට පත් වූයේ දෙවන පරාක්‍රමබාහු රජුය. හරි. එහෙනම් ඔන්න ඔය දේවල් ටික තමයි පුතේ ප්‍රධාන වශයෙන් අපිට දඹදෙණි රාජධානිය සහ තුන්වන විජයබාහු සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. හරි. අපි චුට්ටක් මුලට යන්කෝ අද දවසේ අපි මොනවා ගැනද කතා කරේ කියලා පොඩ්ඩක් නැවත මතක් කරගන්න. හරි. දැන් හැමෝම පොඩ්ඩක් මම අහන ප්‍රශ්නවලට චුට්ටක් උත්තර දෙන්න උත්සාහ කරන්න. ඔයගොල්ලන්ට මයික් එක ඔන් කරලා හරි එහෙම නැත්නම් අපේ chat box එක හරහා හරි මේ පිළිතුරු ලබා දෙන්න පුළුවන්. හරි. පුතේ අද දවසේදී අපි ඔයාලත් එක්ක කතා කරන්න පටන් ගත්ත පාඩම තමයි ඔයාලගේ 12 ශ්‍රේණිය අවසන් පාඩම වෙන නැත්නම් ලංකා ඉතිහාසයේ සිලබස් එකේ 6 වෙනි පාඩම වෙන පශ්චාත් පොළොන්නරු යුගය කියන පාඩම. එතන මේ පාඩමේදී අපි ලංකාවේ තිබිච්ච රාජධානි කිහිපයක් පිළිබඳව ඔයාලත් එක්ක කතා කරනවා. කිව්වා දඹදෙණිය, යාපව්ව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, සීතාවක සහ යාපනය කියන රාජධානි පිළිබඳව අපි කතා කරනවා කිව්වා. එතකොට මේ රාජධානි පිළිබඳව කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලාම දැනගත්තා මේ පශ්චාත් පොළොන්නරු යුගයේ ආරම්භය කොහොමද සිද්ධ වුනේ කියලා. එතකොට පශ්චාත් පොළොන්නරු යුගයේ ආරම්භය සිද්ධ වෙන්නේ පුතේ කාගේ ආක්‍රමණයත් එක්ක කියලාද අපි කිව්වේ? 1215 දී කාලිංග මාගගේ ආක්‍රමණයත් එක්ක කිව්වා. එතකොට කාලිංග මාගගේ ආක්‍රමණයත් එක්ක ලංකාවේ හිටපු ජනයා ලංකාවේ විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වෙලා කාලිංග මාගගෙන් බේරෙන්න ආරක්ෂිත බලකොටු කිහිපයක් හදාගත්තා කිව්වා. මොනවද පුතේ ආරක්ෂිත බලකොටු ටික? දඹදෙණිය, සුබපබ්බතය, මිනිපේ ගම්දෙණි පර්වතය සහ ගෝවින්ද හෙළ. දඹදෙණිය පිහිටව ගන්නවා වන්නි විජයබාහු නැත්නම් තුන්වන විජයබාහු. සුබපබ්බතය පිහිටව ගන්නවා සුබසෙනවි. මිනිපේ ගම්දෙණි පර්වතය පිහිටව ගන්නවා සංකසෙනවි. ගෝවින්ද හෙළ පිහිටව ගන්නවා බුවනික බාහු ආදී පාදවරය. ඔය කියන ආරක්ෂිත බලකොටු අතරින් ඉස්ලාම රාජධානියක් පිහිට වෙන්නේ මොන බලකොටුව මූලික කරගෙනද? දඹදෙණිය මුල් කරගෙන.
එතකොට පුතේ මේ දඹදිවි රාජධානිය අපි කිව්වා තිබුණේ 1232ත් 1272ත් අතර කියලා. පුතේ දඹදිවි රාජධානිය ආරම්භක පාලකයා වුණේ කවුද? තුන්වෙනි විජයබාහු. තුන්වන විජයබාහු නැත්තම් වන්නි විජයබාහු. වැදගත්ම පාලකයා වුණා කිව්වා කවුද? දෙවන පරාක්‍රමබාහු. හරි. ඊට පස්සේ අපි තුන්වන විජයබාහු ගැන කතා කරන්න පටන් ගත්තා. මෙයාට වන්නි විජයබාහු කියන්නේ ඇයි කියන එක ගැන තමයි අපි ඉස්සල්ලාම කතා කරේ. එතනදී මතක ඇති අපි කිව්වා මේ වන්නි ජනපදවල පාලකයෙක් විදිහට හිටපු නිසා තමයි මෙයා වන්නි විජයබාහු කියලා හැඳින්වුවේ කිව්වා. ඊට පස්සේ අපි මෙයා මේ රාජ්‍ය බලය තහවුරු කරගන්න කොත්මලේ ප්‍රදේශයේ සංගවා තිබිච්ච දළදා වහන්සේව කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගලට වැඩම කරවලා දළදා මන්දිරයක තැන්පත් කරා කිව්වා. ඊළඟ දඹදෙණියේ විජේසුන්දරාරාමය වත්තල විජයබා විහාරය නිර්මාණය කරනවා. ඊළඟ කැලණි විහාරය තොටගොමේ විජයබා විහාරය ප්‍රතිසංස්කරණය කරනවා. ලංකාවේ අභාවයට යමින් තිබිච්ච විවිධ පොස්කොළ පොත් නැවත රචනා කරන්න කටයුතු කරනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා සඳහා විනය නීති මාලාවක් පනවනවා. ඒ වගේම තමන්ගේ වැඩිමහල් පුතා වෙච්ච දෙවන පරාක්‍රමබාහුව සංඝරක්කිත හිමියන්ට බාර කරනවා අධ්‍යාපනය ලබා දෙන්න. ඔය වගේ වැඩ කටයුතු කිහිපයක් කරපු තුන්වන විජයබාහුව 1232 36 අතර කාලේ රජකම් කරලා ඔහු මේ යනවා. ඔහුගෙන් පස්සේ ඊළඟට බලයටපත් උනේ ඔහුගේ පුත්‍රයා වෙච්ච දෙවන පරාක්‍රමබාහු රජතුමා. එහෙනම් ඔන්න ඔතනට එනකම් තමයි අපි අද දවසේ මේ පාඩමේ පළමු දිනය විදිහට සාකච්ඡා කරේ. ඉතින් අපි ඊළඟ සතියේ බදාද ඔයගොල්ලොත් එක්ක කතා කරනවා දෙවන පරාක්‍රමබාහු රජතුමා ගැන. පොළොන්නරු රාජධානියේ දඹදෙණිය රාජධානියේ ශ්‍රේෂ්ඨතම පාලකයා වෙන දෙවන පරාක්‍රමබාහු රජතුමා පිළිබඳව අපි ඊළඟ දවසේදී කතා කරනවා. හරි. පැහැදිලිද අද දවසේ උගන්වපු දේවල් ටික? මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඔයාලට දැන් අහන්න පුළුවන්. මොනවා හරි අපැහැදිලි දෙයක්, මොනවා හරි නොතේරිච්ච දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. සර් කොහොමද දන්නේ මේ පර්වතයේ මුදුනේ දළදා මන්දිරය හැදුවේ? ඒක ගොඩාක් ඒක ඇත්තටම ගොඩාක් දුෂ්කර දෙයක් වුණා කියන එක පුතා අපිට පැරණි මූලාශ්‍ර අධ්‍යයනය කරනකොට පේනවා. විශේෂයෙන්ම පූජාවලිය එහෙම තියනවා පුතේ. ඒ මන්දිරය හදනකොට මිනිස්සුන්ට සහාය සේවය ගැන සෑහෙන පීඩාවන් වලට ලක් වෙන්න වුණා කියලා. මොකද අද වුණත් පුතා ඒ බෙලිගල පර්වතයට යනවා කියන එක හරි දුෂ්කර දෙයක්. හරිද? ඇත්තටම ගත්තොත් අර පූජාවලිය මහා වංශයේ වගේ තියෙන දේවල් එක්ක බලනකොට ඒක හරි දුෂ්කර දෙයක් වුණා කියන එක අදටත් පේනවා. මොකද අදටත් යන්න බෑ. දැන් ඇත්තට මේ උඩට යනකොට සමහර තැන්වලදී අර වැල් වල එල්ලිලා තමයි සමහර තැන්වල ඉඳන් තවත් තැනකට පනින්න ඕනේ. හරි සමහර ඔය කැඩිලා තියෙන තැන් තියෙන අර ගස්වල තියෙන ලොකු වැල් අර ටාසන් යන වැල් තියෙන්නේ. ඒ වගේ වැල් වල එල්ලිලා තමයි සමහර තැන්වලදී යන්න තියෙන්නේ. ඒ නිසා හරි අවදානම් සහගත තැනක තමයි බෙලිගල දළදා මන්දිරය ඉදි කරලා තිබුණේ. ආදිපාදවරයෙක් කියලා කියන්නේ අපිට ඕක හම්බ වෙනවා සාමාන්‍යයෙන් අපි කතා කරපු අර ලංකාවේ ඈත පරිපාලන යුගයේදීත් ඔය රුහුණේ හිටපු ප්‍රාදේශීය පාලකයන්ව තමයි ආදිපාදවරු කියලා හඳුන්වලා තියෙන්නේ. හරි. කියන්නේ ලංකාවේ රුහුණේ හිටපු ප්‍රාදේශීය නායකයන් ප්‍රාදේශීය පාලකයන්ව තමයි සමහර අවස්ථාවලදී ආදිපාදවරු විදියට හඳුන්වලා තියෙන්නේ. එතකොට අර ගෝවින්ද හෙළ අපි කියව ගෝවින්ද හෙළ තිබුණේ රුහුණේ. ඒ ගෝවින්ද හෙළ පිහිටවපු බුවනෙක බාහු කියලා කියන්නේ ඒ විදිහට රුහුණේ හිටපු ප්‍රාදේශීය නායකයෙක්. ඒ නිසා තමයි ඔව බුවනෙක බාහු ආදිපාද විදියට හඳුන්වන්නේ අපි. හරි. ආදිපාද කියන්නේ රුහුණේ හිටපු ප්‍රාදේශීය පාලකයන්ව හඳුන්වපු නම. හරි. එහෙනම් මම හිතනවා අද දවසේ කතා කරපු ටික පැහැදිලි ඇති කියලා. එතකොට පුතේ අපේ 2027 අපේ තියරි ක්ලාස් එකට පුතේ අපි අගෝස්තු මාසයේදී අලුතෙන් දරුවෝ සම්බන්ධ කරගන්නා චුටි පැටවු ටික
ඉතින් ඔයා ඉතිහාසය විෂය තැන් වලට ගිහිල්ලා ඉගෙනගෙන ඉතිහාසයේ විෂය එපා වෙච්ච කෙනෙක් නම් එන්න පුතේ අගෝස්තු මාසයේ ඉඳන් අපේ තියරි ක්ලාස් එකට අපි ලංකා සහ ඉන්දිය ඉතිහාසයේ විෂය නිර්දේශයන් දෙකම හරි ලස්සනට පිළිවෙලට ඔයාලට අපි උගන්වනවා. ඒ වගේම පුතේ සැප්තැම්බර් මාසයේ ඉඳන් අපි ඔයගොල්ලන්ගේ රිවිෂන් පන්ති සහ හරි රිවිෂන් ක්ලාස් එකයි ඔයාලගේ පේපර් ඩිස්කෂන් වැඩ ටික අපි ආරම්භ කරනවා. රිවිෂන් එක පුතේ අපි පළවෙනි පාඩමේ ඉඳන්ම පටන් ගන්නවා. හරි සුවිශේෂී නිබන්ධන කිහිපයක් ඔස්සේ අපි රිවිෂන් එකේ වැඩ ටික පටන් ගන්නවා ලංකා ඉන්දිය දෙකේම. ඉතින් විෂය මුල් ටික හරියට අල්ලගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් රිවිෂන් එකට සෙට් වෙලා ගොඩ දා ගන්න පුළුවන්. මේවා ගැන අපි ඉස්සරහදී වැඩිදුර විස්තර කිරීම කරනවා. පේපර් ක්ලාස් එකක් පුතේ අදියර කිහිපයක් ඔස්සේ ඉස්සරහට යනවා. එතකොට ඒකේ පළවෙනි අදියර අපි සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරනවා. හරිද? ඉතින් සෑහෙන වැඩ කොටසක්, ඒ කියන්නේ 2026ට නොකරපු කලින් බැච් වලට නොකරපු අලුත් විදිහේ වැඩ ටිකක් අපි 2027 සෙට් එකට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි ලංකාවේ පහුගිය අවුරුදු කිහිපේ පුරාවටම විශේෂ ඉගැන්වීම් රටාවක් එක්ක මේ සබ්ජෙක්ට් එක ලස්සනට උගන්වපු ක්ලාස් එකක්. නිසා ආරාධනා කරනවා එන්න අපේ ක්ලාස් එකට අපි එකතු වෙලා ලස්සනට වැඩ ටික කරගෙන යන්න. මොකද 2027 A level විභාගයේ පුතේ මේ වෙනකොටත් අගෝස්තු වල නෙමෙයි මතක තියාගන්න 2027 ජූලි මාසය තුල පවත්වන්න තමයි මේ වෙනකොට සැලසුම් කරගෙන තියෙන්නේ. ඉතින් මම මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම ඔයගොල්ලන්ට කිව්වා. ඒ නිසා අගෝස්තු නෙමේ පුතේ 2027 ජූලි වල තමයි ඔයගොල්ලන්ගේ එක්සෑම් එක පටන් ගන්න වැඩ කටයුතු හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා දැම්ම ඉඳන් 27 කොල්ල කෙල්ලෝ ටික වැඩ ටික කරගෙන යන්න. නැත්නම් අන්තිම වෙනකොට ওই 26 අයියලා අක්කලා වගේ ඔයාලටත් අනේ විභාගේ කල් දාන්න කියලා අඬන්න තමයි වෙන්නේ. නිසා දැම්ම වැඩ ටික කරගෙන යන්න. අපේ පන්ති සම්බන්ධ ඕනෑම වැඩිදුර තොරතුරක් පුතේ ඔයාලට දැනගන්න පුළුවන් 071 53යි 40යි 156 කියන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා අපේ පන්ති සම්බන්ධ වැඩිදුර තොරතුරු ඔයාලට දැනගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපි අදට ක්ලාස් එක මෙතනින් අවසන් කරමු. සෙනසුරාදා උදේ 8:30 සිට සෙනසුරාදා උදේ 8:30 සිට 10 දක්වා පුතේ ඔයගොල්ලන්ගේ ඉන්දිය ඉතිහාසය උදේ තියෙන්නේ. උදේ 8:30 සිට 10 දක්වා ඔයාලගේ ඉන්දිය ඉතිහාසයේ තියරිය තියෙනවා. අපි පස්වෙනි පාඩම වෙන 12 මහා ජනපද පාඩම පටන් ගන්නවා. එදාටත් පුතේ ඕනම කෙනෙක්ට නොමිලේ සම්බන්ධ වෙලා බලන්න පුළුවන්. හොඳයි. හරි. එහෙනම් චුටි පැටවු ටික අපි අදට ක්ලාස් එක මෙතනින් අවසන් කරනවා. අපි නැවත ඉන්දිය ඉතිහාසයේ ක්ලාස් එකෙන් සෙනසුරාදා උදේ 8:30ට හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී සතියක් වේවා. ආයිබෝවන්. තෙරුවන් සරණයි.